ආයිබෝන් මුලින්ම ආදරණීය දුවේ පුතේ මුලින්ම කියන්නකෝ මට හැමෝටම ඇහෙනවද මාව කියලා පුතාලා හැමෝටම මාව ඇහෙනවද කියලා කියන්නකෝ කවුරු හරි දරුවෙක් ඉන්නවනම් පුතේ ඇහෙන්නේ නැති chat එකට දාන්න සර් මට ඇහෙන්නේ නැහැ කියලා මගේ ඉෂුව එකක් තියෙනවා මම හදාගන්නම් හරි පුතේ මම කිව්වා අද දවසේ අපි මොකක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා ඒ අතර යන මේ සර් අද ලස්සනයි කියලා දාලා දිනා. ඇයි බං වෙනද මං කැතයිද? නෑ නෑ මං හැමදාම ලස්සනයි හොඳේ. හරි. මේ thank you. මම කිව්වා පුතේ අපි මේ සතියේ මොකක්ද කරන පාඩම කියලා. මම මෙන්න පිටිපස්ස දාලා දිනා පාඩමේ නම මොකද්ද පුතේ? සිංහල අක්ෂර මාලාව සම්බන්ධයි. මේ අහගන්නකෝ කතාව. පුතේ මම ඔයාලට පූර්ව දැනුම් දීමක් කරා අපි ලබන සතියේ සාකච්ඡා කරන පාඩම මොකද්ද කියලා. ඔය පාඩම සාකච්ඡා කරනවා කියලා මම දැනුම් දෙනකොටම මට සමහර ළමයි මැසේජ් දාලා තිබුණා සර් දන්නවද මට පුංචි කාලේ සිංහල එපා වෙන්න බලපාපු ලොකු හේතුවක් තිබුණා ඒක තමයි සිංහල අක්ෂර මාලාව කටපාඩම් කරන්න ගියාම මට එපා වුණා හරිනේ පුතේ අයන්නෙන් පටන් ගත්තාම අකුරු 60ක් පාඩම් කරන්න ඕන එපා වෙනවා තමයි සාධාරණයි හරිද එහෙනම් ඔන්න මතක තියාගන්න භාෂාවේ මූලික සාධකයේ විච්ච අක්ෂර මාලාව කටපාඩම් කරන්න ගිහිල්ලා භාෂාවම එපා වෙච්ච දරුවෝ අද දක්වාම හිටියේ. හැබැයි අද දක්වාම හිටියට මම කියනවා අදින් පස්සේ ඒක එහෙම වෙන්නේ නැහැ. හරිනේ. ඒ කියන්නේ මම ඔයාට පාඩම පටන් ගන්න කලින් පොරොන්දු වෙනවා පුතේ. ඔයාට පාඩම ඉවර වෙනකොට අක්ෂර මාලාව විනාඩි 2ක් ඇතුළත ලියන්න හුරු කරනවා. ඒ වගේම ඒ අක්ෂර මාලාවම වර්ග කරන්නත් හුරු කරනවා කටපාඩමින්. හරිද? ඔන්න මම ඔයාලට පොරොන්දු වෙන දේ. එතකොට මම ඊට කලින් කියන්නම්කෝ ඇයි අපි අක්ෂර මාලාව ඉගෙන ගන්න ඕන කියලා. පුතේ දැනටමත් අපි දන්නවා සිංහල භාෂාවේ දෙවන කොටස වෙච්ච ව්‍යාකරණ කොටස සහ පළවෙනි කොටස වෙච්ච බහුවර්ණ ප්‍රශ්න කොටස කියන කොටස් දෙක තුල අවම වශයෙන් ලකුණු 12කවත් ප්‍රශ්න එනවා සාමාන්‍ය පෙළ විභාගයට. සිංහල පේපරේ. හරිද? අවම වශයෙන් ලකුණු 12කවත් ප්‍රශ්න එනවා. එතකොට ඒ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න නම් අපි අක්ෂර මාලාව සම්බන්ධයෙන් පූර්ණ දැනුමකින් යුක්තව විභාගයට යා යුතුයි. හරිනේ. ඕක මම හැමදාම කියන කතන්දරේ නේද? හරි. එහෙම දැනගෙන ගියාට වැඩකුත් නැහැ. අපිට ඒක ඊටාම සීමිත කාලයක් තුල ලියලා වර්ග කරගන්න පුළුවන් වීමේ හැකියාවක් තියෙන්න ඕන. නැත්තම් එහෙම පැය දෙකක් දෙන පේපරේට විනාඩි 40ක් විතර අක්ෂර මාලාව ලියලා වර්ග කරගන්න ගියොත් එහෙම ඊට ටික ලියන්න වෙලාම. තමන්ගේ මේ අක්ෂර මාලාව ලියනකොටම වෙලාව ඉවරයි. එහෙම වෙන්න බෑ. පේපරේ ගත්ත ගමන් හිස්තනක් ඉඩක් තියෙන තැනක් බලලා ටක් ගාලා විනාඩි 2ක් එකමාරක් ඇතුළත අක්ෂර මාලාව ලියලා වර්ග කරගැනීමේ හැකියාව තියෙන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් හැම දරුවෙකුටම. එතෙන්ට මම ඔයාව හුරු කරනවා. ඒක මම ඔයාට දෙන පොරොන්දුවක්. මේ සර් කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නැහැ කියලා. ඔයාලා හොඳටම දන්න. හරි නේද? එහෙනම් ඔව් ට්‍රිප් එකක් දෙකක් යන්න බැරි වුණා. ඒක මේ පොරොන්දු කඩ කිරීමක් නෙවෙයි. ඒක එතෙන්ට දාන්න එපා. අපි ට්‍රිප් එකක් යන්නේ. නේද? එකතු වෙලා ට්‍රිප් එකක් යන්න. හරි. දැන් බලාගන්නකෝ. දැන් ඔන්න පුතේ මින් පස්සේ මම කියන හැම කාරණයක් සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. හරිද? ගෙදර ඉඳගෙන ගෙදර ඇහෙන ශබ්ද බද්ද ගැන මහලුකු අවධානයක් යොමු කරන්න එපා. මේක ෆිසිකල් පන්තියක වගේ නෙවෙයි. ටිකක් දුර ඉඳලා කරන වැඩසටහනක් නිසා ටිකක් අවධානය වැඩිපුර දෙන්න. හොඳද? මේක හරියට අහගෙන හිටියොත් මං අර කියපු විදිහට විනාඩි 2ක් ඇතුළත ඔයාලට අක්ෂර මාලාව ලියන්න පුළුවන්. හරි. ඔන්න දැන් උඩ තියෙන මාතෘකාව තමයි සිංහල අක්ෂර මාලාව. සිංහල අක්ෂර මාලාව. ඔන්න පුතේ මේ සිංහල අක්ෂර මාලාවට තවත් නම් කියනවා. හිතන්නකෝ මෙහෙම. ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම දසුනි. හරි. දසුනිට තියෙන එකම නම දසුනිද? නෑ. සාමාන්‍ය සමහරට යාළුවෝ කියනවා ඇති දසු කියලා නේද? අම්මා කියනවා ඇති සුදු කියලා. නේද? නැත්නම් තව කවුරු හරි කියනවා ඇති චූටි කියලා. ඒ අතරේ තව කවුරු හරි කියනවා ඇති වස්තු කියලා එක එක නම් තියෙන්න පුළුවන් නේද? තවත් නම් තියෙන්න පුළුවන්. පුතේ මේ කියන සිංහල අක්ෂර මාලාවටත් එහෙනම් මේ කියන සිංහල අක්ෂර මාලාව කියන නමට අමතරව තවත් නම් තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මෙයාට අපට කියන්න පුළුවන් සිංහල වර්ණමාලාව. සිංහල වර්ණමාලාව. එහෙම නැත්නම් මෙයාට කියන්න පුළුවන්
සිංහල හෝඩිය. එහෙම නැත්නම් මෙයාට කියන්න පුළුවන් සිංහල අකුරු වැල. ඔන්න මෙයාට නම් 3ක් තියෙනවා. මොකද්ද? සිංහල වර්ණමාලාව කියන්නත් පුළුවන්, සිංහල හෝඩිය කියන්නත් පුළුවන්, සිංහල අකුරු වැල කියන්නත් පුළුවන්. හරි නේද? හරි. ඔන්න එහෙනම් මේකත් මතක තියාගන්න මේ මෙයාට කියන නම් 3ක්. එහෙනම් ඔන්න දැම්මම යනවා මගේ කතාවේ ඉතුරු ටික. හරි. දැන් බලගන්නකො. පුතේ දැන් ඔය කියන සිංහල අක්ෂර මාලාව හරිය ඔය කියන සමස්ත කතා ටික අමතක කරන්නකො. මෙන්න මම ලස්සන කතන්දරයක් කියලා දෙනවා. හොඳේ? මේ කතන්දර හොඳට අහගෙන ඉන්න. පුතේ එක ගමක් තියෙනවා. ඔය ගමේ නම තමා පුතේ සිංහල අක්ෂර මාලාව. එක ගමක් තියෙනවා. ඔය ගමේ නම තමා සිංහල අක්ෂර මාලාව. අපි හිතමුකෝ මේ මම දාලා තියෙන්නේ ඒ ගමේ නම කියලා. ඔන්න ඔය ගමේ එක ව්‍යාපාරිකයෙක් තීරණය කරනවා මම මේ ගමට කඩයක් දාන්න ඕන. නැත්නම් මම ව්‍යාපාරයක් විදිහට කඩයක් ආරම්භ කරන්න ඕන කියලා එයා තීරණය කරනවා. හරිද? ඊට පස්සේ එයා පුතේ ඒ ගමට පොඩිවට කඩයක් පටන් ගන්නවා. මෙන්න පුතේ එයා පටන් ගත්ත කඩේ. මෙන්න කඩේ. මෙන්න කඩේ. හරිනේ? හා. ඔන්න දැන් මෙයා ව්‍යාපාරිකයෙක් විදියට කඩයක් ආරම්භ කරාම සාමාන්‍යයෙන් අපේ ලාංකිකයන්ගේ තියෙනවනේ එක ලක්ෂණයක් මොකක්ද? අල්ලපු ගෙදර කෙනා කරන දෙයට වඩා ටිකක් වැඩි දෙයක් අපිත් කළ යුතුයි මම තමා පොර කියලා පෙන්නන යම්කිසි නේද මානසිකත්වයක් තියෙනවනේ. අන්න ඉඳලා මෙයා කඩයක් දැම්මට පස්සේ මේක බලන් හිටපු අල්ලපු ගෙදර මිනිස්සයා හිතනවා ඌට මොකටද කඩයක් දාන්න පුළුවන් නම් මට දාන්න බැරි කියලා එයා තීරණය කරනවා පුතේ කඩයක් දාන්න. හරිද? ඔන්න එයා තීරණය කරනවා අරයා දාපු කඩේට වඩා ටිකක් ලොකු කඩයක් දාන්න ඕන කියලා. මෙන්න එයාත් දානවා පුතේ කඩයක්. එයා දාන කඩේ අරට වඩා ටිකක් ලොකුයි. ඔන්න කඩේ. කඩයක්. දැන් ඔන්න මේ කඩ දෙකක් දාලා තියෙනවා. හරිනේ? ඒ ගමට කඩ දෙකක් තියෙනවා. දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ කඩ දෙකක් දාලා තියෙනවා. ඔන්න ආයේ මේ කඩේ අය තීරණය කරනවා අපි කඩේට නමක් දාමු. එයාලා කඩේට නමක් දාන්න තීරණය. සාමාන්‍යයෙන් ඕනම කඩේකට නමක් තියෙනව නේද? ඔන්න මෙයාලා තීරණය කරනවා කඩේට නමක් දාන්න. මෙන්න පුතේ මෙයාලා කතා කරලා දානවා කඩේට හොඳ නමක් කියලා. ඒ නම තමයි ස්වර. අන්න පුතේ දැන් මේ මිනිස්සයා කඩේට නමක් දානවා දැකපු මෙන්න මේ කඩේ මිනිස්සයා හිතනවා ඌත් කඩේට නමක් දැම්මනම් මාත් කඩේට නමක් දාන්නවා. sorry. ඌ දැන් මේ කඩේට එක නමයි මම දානවා කඩේට නම් දෙකක් ඌට වඩා වැඩියෙන් මගේ කඩේ පේන්න කියලා. අන්න ඒ මානසිකත්වයේ ඉඳගෙන මෙයා පුතේ මෙයාගේ කඩේට එක නමක් වෙනුවට නම් දෙකක් දානවා. එකෙක් දාලා තියෙනවා සර්ට ගෙවල් අඳින්න බෑලු. ගෙවල් අඳින්න බෑ පුතේ. මට චිත්‍ර අඳින්න බෑනේ. මම උගන්වන්නේ සිංහල නිසා චිත්‍ර නෙමෙයි. ඔන්න චිත්‍ර උගන්වනවා නම් කියන්න පුළුවන් චිත්‍ර හොඳට අඳින්න කියලා. නේද? උඹට දැන් මේක පුතේ ගියක් විදිහට පේනවන්නේ. ඒ ඇතිය ගියක් නෙමෙයි කඩයක් හොඳේ. කඩයක්. හරි. හරි නේද? මේ ඔන්න අමතක කරනවානේ බං ඉතින් උගන්වන එක. නේද? මැදට පැනලා ඒක අමතක කරනවා. හරි දැන් බලන්න. දැන් මෙන්න මෙයා කඩේට නම් දෙකක් දානවා. එකක් තමයි මෙයා පුතේ දානවා ගාත්‍රා කියලා. කඩේ නම ගාත්‍රා. එහෙම නැත්තම් එයා දාන දෙවෙනි නම ව්‍යංජන. ඔන්න නම් දෙක. ගාත්‍රා සහ ව්‍යංජන. ඒක තමයි නම් දෙක. හරිනේ. ගාත්‍රා ව්‍යංජන. මෙන්න මෙයා දාන අසුර කියලා මෙයා ගාත්‍රා එහෙම නැත්තම් ව්‍යංජන. ඔන්න දැන් කඩවල් දෙකක් තියෙනවා පුතේ. දැන් මෙන්න මේ කඩේ අය තීරණය කරනවා අපි අපේ කඩේට වැඩට සේවකයෝ ටිකක් බඳව ගන්න. මොකද කඩේ කොනම විදිහට සේවකයෝ ඉන්නවනේ. දැන් මෙයා තීරණය කරනවා කඩේට සේවකයෝ ටිකක් බඳව ගමු කියලා. ඔන්න පුතේ මෙයාලා කතා කරලා එයාලගේ කඩේට ගැළපෙන ප්‍රමාණයක් විදිහට එයාලා පුතේ සේවකයෝ 18 දෙනෙක් බඳව ගන්නවා. 18 දෙනෙක් බඳව ගන්නවා.
ඔන්න එතකොට දරුවෝ මේ කඩේට සේවකයෝ බඳව ගත්ත බව දැනගත්ත පල්ලෙහා කඩේ හිතනවා එයාලත් කඩේට සේවකයෝ බඳව ගත්තා නම් අපිත් කඩේට සේවකයෝ බඳව ගන්න ඕන. හැබැයි එයාලා බඳව ගත්තට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් අපි අපේ කඩේට බඳව ගන්න ඕන කියලා. ඔන්න එහෙම කරලා මෙයාලා පුතේ බඳව ගන්නවා තමන්ගේ කඩේට සේවකයෝ 42ක්. සේවකයෝ කීයද? 42ක් බඳව ගන්නවා. දැන් පුතේ මට කියන්නකෝ උඩ කඩේට සේවකයෝ කීයද? 18ක්. පල්ලෙහා කඩේට සේවකයෝ කීයද? 42යි. දැන් සමස්තයක් විදියට මෙතන ඉන්න සේවක සංඛ්‍යාව කීයද? 18 එකතු කිරීම 42. පුතේ 18 එකතු කිරීම 42 මං ඉස්කෝලේ යන කාලේ නම් හරියටම 60යි. මං හිතනවා දැනුත් 60 වෙන්නේ නැති. වෙනස්ද කියලා දන්නේ නැහැ. මම හිතනවා දැනුත් 60 වෙන්නේ නැති. මං ඉස්කෝලේ යන කාලේ නම් 18 එකතු කිරීම 42 60යි හරි. ඔන්න දැන් පුතේ සමස්ත සේවක සංඛ්‍යාව සේවකයෝ 60 දෙනෙක් ඉන්නවා. හරි නේද? එහෙනම් හොඳට මතක තියාගන්න මේ අක්ෂර මාලාවේ තියෙන අකුරු සංඛ්‍යාව සමස්තය 60යි. හරි නේද? සමස්ත අකුරු සංඛ්‍යාව අකුරු 60යි, අක්ෂර 60යි තියෙන්නේ. හරිනේ? ඔන්න දැන් තවත් සිදුවීමක් වෙනවා. මේ දෙකොල්ල පුතේ තමන්ගේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ කරගෙන යනවා. ඔය සිද්ධ කරගෙන යන අතරේ ඉඳලා හිටලා මෙන්න මේ කඩේ තියෙන බඩු අතුරුදහන් වෙනවා. මම මේ බඩු කිව්වේ කඩේ විකුණන තියෙන බඩු ගහන්න වලට. හරිද? ඒවා එක දෙක අතුරුදහන් වෙනවා. හරිද? ඔන්න එතකොට මේ කඩේ ඉන්න මුදලාලි නැත්නම් අයිතිකාරයා හිතනවා අනිවාර්යයෙන්ම මේ අපේ කඩේ තියෙන බඩු හොරකම් කරන ඇත්තේ එහා කඩේ අය ඇවිල්ලා තමයි. ඒ නිසා අපි මේකට හොඳ වැඩක් කරන්න ඕන. අපි අපේ ඉන්න සේවකයන්ගෙන් සේවකයෝ දෙන්නේ හැමදාටම මුරට දාන්න ඕන. අන්න පුතේ ඒ තීරණය අනුව මෙයාලගේ හිටියනේ සමාජිකයෝ 42ක්. ඔන්න අය 42කින් දෙන්නෙක්ගේ සේවය තහවුරු කරනවා. එයාලා සිකියුරිටිලා විදියට එහෙම නැත්නම් ආරක්ෂකයෝ විදියට. ඔන්න ඒ දෙන්නට කියනවා ඔය දෙන්න මෙදායින් පස්සේ හැමදාටම අපේ කඩේ ඉස්සරහට වෙලා ඉඳගෙන කඩේ මුර කිරීම තමයි ඔයාගේ ජොබ් එක කියලා. හරිද? ඔන්න පුතේ එහෙම හිතලා මෙයාලා අරන් ගිහිල්ලා දානවා දෙන්නෙක් මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට. ඒ දෙන්නගේ ඩියුටි එක තමයි පුතේ කඩේ මුර කිරීම. මං එයාගේ හැඩරුව අඳින්නයිකෝ. මෙන්න පුතේ. එක්කෙනෙක් මෙන්න මේ වගේ. එයාට දෙනවා එක අත් බෝම්බයක්. ඉතුරු කෙනා පුතේ මේ වගේ. එයාට දෙනවා අත් බෝම්බ දෙකක්. හරි නේද? මේ දෙන්නගේ ඩියුටි එක මේ ස්වර කියන කඩේ ව්‍යංජන කියන කඩේ අතර ඉඳගෙන මුර කිරීම. හැබැයි මේ දෙන්න අයත් වෙන්නේ කාටද? ඒ දෙන්න අයත් වෙන්නේ ව්‍යංජන කියන කඩේට. ඒ කඩේ සේවකයෝ දෙන්නෙක් තමයි ඒ දෙන්න. හරිද? එහෙනම් ඔයාලා මේ මෙහෙම දෙන්නෙක් අක්ෂර මාලාවේ දැකලා තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒ දෙන්නගේ ඉඳලා පල්ලෙහාට තියෙන හැම අකුරක්ම අයත් වෙන්නේ මේ කඩේ. හරි නේද? දැන් ඔන්න අපි සමස්ත කතාව දන්නවා. ඒ තමයි කඩවල් දෙකක් තිබුණා. ඒ කඩවල් දෙකේ එක කඩයක් ස්වර. ඒ ස්වර කියන කඩේ සමාජිකයෝ 18 දෙනෙක් ඉන්නවා. ඊළඟ කඩේ ව්‍යංජනයේවත් ගාත්‍රා. එයාගේ කඩේ සමාජිකයෝ 42ක් ඉන්නවා. ඒකෙන් දෙන්නෙක් හැමදාටම මුරට මේ කඩවල් දෙක අතරට දාලා තියෙනවා. ඔන්න අපි කතාව දන්නවා. හරිනේ? දැන් අපි යම් පුතේ මේකේ මෙන්න මේ කඩේ ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්න. ඒකේ සේවකයෝ ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්න. මේ තාක් දුරට මොකක්ම හරි නොතේරුණා නම් අහන්න chat එකට දාන්න සර් නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න සර් මට තේරුන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න පුතේ කිසිම දෙයක් නොතේරී යන්න බෑ. හරිද? කිසිම දෙයක් නොතේරී යන්න බෑ. හැමදේම හොඳ දශමේ දක්වාම තේරුම් අරගෙන යන්න ඕන. හරි නේද? ඒකට මම මගේ ජීවිතේ ඉතිහාස කතාවක් කියලා දෙනවා. ඇයි හැමදේම හොඳට දැනගන්න ඕන? එක අකුරකින් කොහොමද එක වචනකින් කොහොමද ජීවිතයක් අවුරුද්දකින් එහාට මෙහාට යන්නේ ඉස්සරහට පස්සට යන්නේ කියලා මම කියලා දීලා තියෙන මගේ ජීවිත කතාවකොත් එක්ක නේද? හරි. එහෙනම් මේ තාක් දුරට නොතේරුණා නම් කවුරු හරි කියන්න ඕන. හරි. දැන් ඔන්න මම මේක මකලා මෙයාලා ගැන සාකච්ඡා කරන්න යනවා. ඔන්න පුතේ දැන් මම කතා කරන්නේ මේ ස්වර කියන කඩේ සම්බන්ධයෙන්. හරිනේ? මම දැන් ඔය කඩේ ඇතුලේ ඉන්න සේවකයෝ 18 දෙනා ගැන ඔයාලට පැහැදිලිව කියනවා. ඒ අය ඉන්නේ කොයි විදියටද? එයාලා ඉන්න පොලිම කොහොමද තියෙන්නේ කියලා මම මෙහෙම කියනවා. හරිද? ඔන්න
ඔයා අක්ෂර මාලාව ලියනකොට මුලින්ම පුතේ දාගන්න අංක 6ක් 1 2 3 4 5 6. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි සර් අපි අංක දාගත්තේ කියලා අහගන්න. පුතේ ඔයා මේ අක්ෂර මාලාවේ අකුරු ටික ලියනකොට හැම අකුරක්ම මේ අංකයක් යට ලියන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට මේ පැත්තට ලියවෙන්නේ අංක 6 යටතේ අකුරු 6යි. ඒ අකුරු 6 ලිව්වට පස්සේ තව අකුරු ඉතුරුයි නම් ඔයා ආයි එන්න මෙයාගේ පල්ලෙහාට. හොඳද? ආයි මෙතන ඉඳලා මෙහෙම යන්න. එතනත් ලියලා අකුරු ඉතුරුයි නම් ආයි එන්න මෙතෙන්ට. ඇවිල්ලා ආයෙත් ලියන්න. හරිද? ඔහොමයි ලියන්න. හරිද? එතකොට මෙයාගේ සේවක සංඛ්‍යාව 18 නම් අනිවාර්යෙන් 6 පෝලිං 3ක් පල්ලෙහාට එනවා. නේද? ඒක ගණන් වල කියලා දෙන්නේ. ඒක ගණන් පාඩමක්. 18 නම් 6 බෙදුවොත් 6 පෝලිං 3ක් පල්ලෙහාට එනවා. ඔන්න දැන් මම අර සේවකව පිටලා ඉන්න විදිය නැත්තම් හිටපු විදිය ඉන්න විදිය වලට කියනවා. පුතේ මුලම ඉන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. එයාට අපි කියනවා ආ කියලා. ඊළඟට ඉන්නේ මෙහෙම කෙනෙක්. එයාට අපි කියනවා ආ කියලා. ඊළඟට ඉන්නවා ඈ. ඊළඟට ඉන්නවා ඈ. ඊළඟට ඉන්නවා පුතේ ඊ අක්ෂරය. ඊට පස්සේ ඊ කියන අක්ෂරය. ඊළඟට ඉන්නවා පුතේ ඌ. ඊළඟට ඌ. ඊළඟට ඉන්නවා පුරක් ඉන්නවා. ඊළඟට මෙන්න මෙයා ඉන්නවා. ඊළඟට ඉලු ඒ අකුර ඊට පස්සේ ඒ අකුර ඊළඟට අයි අකුර ඊළඟට ඕ අකුර අව් අකුර හරි නේද? ඔන්න පුතේ දැන් අකුරු ටික මම කියාගෙන යනවා. මේ අකුරු උච්චාරණය කරනකොට මෙන්න මේ විදිහට උච්චාරණය කරනවා. අ ඈ इ उ इरु इरु इलु इलु ए आई ओ औ හරි නේද? ඔන්න ආය පාරක් කියන්න. අ ඈ इ उ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අව්. හරිනේ? ඔය අකුරු 18 පුතේ පාඩම් කරගන්න එක මහා ලොකු කච්චක් මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. හරිද? අ ඈ इ उ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අව්. හරි නේද? ආයි පාරක් කියමු. අ ඈ इ उ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අව්. හරිනේ? ඔන්න ඕක පාඩම් කරගන්න අමාරු නෑ. ඕක පාඩම් කරගන්න මහා ලොකු කජ්ජක් නෑ. මහා ලොකුවට දඟලන දෙයක්වත් නෑ. හරි. දැන් මේක නෙවෙයි පුතේ මේකේ අමාරු දෙය. මේ අකුරු 18 ඕන පොඩි එකෙකුට දුන්නත් පාඩම් කරයි. ඒක අමාරු දෙයක් නෙවෙයි. දැන් මේත් එක්කම මම ස්වරවල වර්ග කිරීම ගැන ඔයාලට කියලා දෙනවා. ස්වර කොයි විදියටද බෙදන්න පුළුවන් වර්ග කරන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා දෙනවා. හරිද? දැන් මට ඉස්සෙල්ලා කියන්නකෝ පහන් හරි පහන් මට කියන්නකෝ ඔයා සාමාන්‍යයෙන් උසයිද මිටිද? ඔයා උසයිද මිටිද? ඔයා මම උසයි. හරි උසයි. පහන් කියන උසයි. දැන් මම ඔන්න ඔයාව අරගෙන යනවා. දැන් අරගෙන යනවා මම ඔයාව සත්තු අතර දෙහිවල සත්තු අතර අරගෙන ගිහිල්ලා මම ඔයාගෙන් අහනවා පුතේ පහන් ඔයා අර ඉන්න ජිරාෆ්ට වඩා උසයිද මිටිද කියලා. ජිරාෆ්ට වඩා උසයිද මිටිද කියලා. එතකොට පහන් මට කියනවා අපෝ සර් මම ජිරාෆ්ට වඩා නම් මිටි කියලා. එතකොට ඔයා උස හෝ මිටි තීරණය වුණේ යම් කෙනෙකුට සාපේක්ෂව නේද? තවත් කෙනෙකුට සාපේක්ෂව නේද උස හෝ මිටි බව තීරණය කළේ? අන්න එහෙනම් සිංහල අක්ෂර මාලාවේ ස්වර වර්ග කරනකොට හොඳට මතක තියාගන්න. ස්වර වර්ග කරනකොට එයාව අපි වර්ග කරන්න තීරණය කරන්නේ එයා තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරලා එහෙම නැත්නම් සාපේක්ෂව බලන. ඒ තමයි මෙන්න මෙයා. පුතේ ඔය ස්වර අකුර උච්චාරණය කරනකොට එයාව උච්චාරණය කරන්න ගතවන කාලය පදනම් කරගෙන අපි ආව වර්ග කරනවා.
ඒ කියන්නේ අපි එක අකුරක් උච්චාරණය කරනකොට ගතවන කාලය අනෙත් අකුර උච්චාරණය කරනකොට ගතවන කාලයට වඩා අඩුයි නම් අපි එයාව කෙටි අක්ෂරයක් කෙටි ස්වරයක් විදිහට නම් කරනවා. අර සාපේක්ෂව දිගින් වැඩි වෙලාවක් ගත්ත කෙනා අපි දිගු අක්ෂරයක් විදිහට වර්ග කරනවා. ඔන්න එන්නකො මෙතෙන්ට. මෙන්න පුතේ මම මේ දෙන්නව ගන්නවා. අරගෙන මම මේ දෙන්නම උච්චාරණය කරලා බලනවා. මෙන්න මෙයා උච්චාරණය කරනවා අ කියලා. මෙයා උච්චාරණය කරනවා මම ආ කියලා. නේද? අන්න පුතේ අ සහ ආ කියලා උච්චාරණය කරනකොට මෙයා උච්චාරණය කරන්න වැඩි වෙලාවක් ගන්නවා. මෙයා උච්චාරණය කරන්න ගන්නේ හරි අඩු වෙලාවක්. නේද? අන්න පුතේ ඒ නිසා මම මෙයාට කියනවා ඔයා කෙටි අක්ෂරයක්. එහෙනම් ඔයා දිගු අක්ෂරයක්. මෙන්න මෙයා කෙටි, මෙයා දිගු. හරි නේද? ඔන්න දැන් මේ දෙන්නව අරන් බලනවා ඈ සහ ඈ කියන කෙනා. එතකොට පේනවා මට මෙයා කෙටි අක්ෂරයක්, මෙයා දිගු අක්ෂරයක්. මේ දෙන්නව අපි සංසන්දනය කරලා බලනවා යි සහ ඊ. එතකොට මට පේනවා මෙයා කෙටි අක්ෂරයක්, මෙයා නම් දිගු අක්ෂරයක්. ඊට පස්සේ ඔන්න උ සහ ඌ කියන අකුරු දෙක ගන්නවා. එතකොට මට පේනවා ඌ කියන්නේ කෙටි අක්ෂරය, ඌ කියන්නේ කෙටි අක්ෂරයක්, ඌ කියන්නේ දිගු අක්ෂරයක් කියලා. හරිනේ. ඊළඟට ඉරු සහ ඉරු කියන අකුරු දෙක ගත්තාම මට පේනවා මෙයා කෙටි, මෙයා දිගයි. මේ දෙන්න ගත්තාම මෙයා කෙටි, මෙයා දිගයි. ඔන්න මේ දෙන්න ගත්තාම මෙයා නම් කෙටි, මෙයා දිගයි. අනේ මෙයාව සංසන්දනය කරන්න එයා වගේ තව කෙනෙක් නැහැ. ඒ නිසා මම එයාව තියලා යනවා. ඔන්න දැන් මම මේ දෙන්නව සංසන්දනය කරනවා. මෙයා කෙටි, මෙයා දිගයි. හරි. දැන් මෙයාව සංසන්දනය කරන්න කෙනෙකුත් නැහැ. ඔන්න පුතේ මම මේ රවුම් කරලා තියෙන ටික දිගු අක්ෂර විදිහටත් ඉරි ගහලා තියෙන ටික කෙටි අක්ෂර විදිහටත් දැන් මට හඳුනා ගන්න පුළුවන්. ඒ අතරේ මෙන්න දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්නවා. මම මේ දෙන්නව ත්‍රිකෝණයක් විදිහට හැඩ කරනවා. ඔන්න. හරි නේද? දැන් ඔන්න මංගාව ඉන්නා පුතේ දිගු අක්ෂරයි කෙටි අක්ෂරයි. තව නමක් නැති දෙන්නෙක් ඉන්නවා. මම මේ දෙන්නව අරගෙන කියනවා තොපි දෙන්නට මම දෙනවා නමක්. ඒක හොඳට මතක තියාගනින්නලා. තොපි තමා සංයුක්ත අක්ෂර. සංයුක්ත ස්වර. මොකද අස්වරනේ සංයුක්ත ස්වර. හරි නේද? දැන් මට කියන්නකෝ සිංහල අක්ෂරමාලාවේ ස්වරාක්ෂර 18 ලියන්නත් ඔයාට පුළුවන්. ස්වරාක්ෂර 18 වර්ග කරන්නත් ඔයාට පුළුවන්. ස්වරාක්ෂර 18 වර්ග කරනකොට ප්‍රධාන ක්‍රම 3යි තියෙන්නේ. එකක් තමා අපි කියනවා කෙටි ස්වර. එයාව මම ඉරකින් තමා මේවා කරේ. ඊළඟ කෙනා පුතේ දිගු ස්වර. එයාව මම රවුමකින් තමා පෙන්නුවේ. ඊළඟට සංයුක්ත ස්වර. එයාව මම පෙන්නුවේ ත්‍රිකෝණයකින්. හරි නේද? එයාව මම පෙන්නුවේ ත්‍රිකෝණයකින්. ඔන්න පුතේ දැන් මම අක්ෂරමාලාවේ ස්වරාක්ෂර වර්ග කරලා අක්ෂර ටික ලියලා ස්වරාක්ෂර වර්ග කරලා තියෙනවා. ඔච්චරමයි පුතේ අක්ෂරමාලාවේ මහා ලොකුවට කියලා මතක තියාගන්න තියෙන්නේ. මේ මෙච්චර ලේසි දේ තමයි මහා ලොකුවට කියලා මතක තියාගන්න තියෙන්නේ. මින් එයාට ඔයාට ලියන කිසිම දෙයක් මතකෙන් ලියන්න නැහැ. හරිනේ? ඒ කියන්නේ ස්වරාක්ෂර ටික ඔයාට පුළුවන්. දැන් අපි යනවා අර දෙවණියට දාපු කඩේ හිටපු ව්‍යංජනලා ගැන කතා කරන්න. ඔන්න ඒිට යන්න කලින් මෙයාවම කලින්කෝ අපි නේද? හරි. දැන් ඔන්න පුතේ ස්වරාක්ෂර ගැන කතාව ඉවරයි. දැන් ස්වරාක්ෂර අයින් කරන්න. මේ පොඩි කඩේ අයින් කරන්න. දැන් අපි යනවා ඊළඟ කඩේ. මෙන්න පුතේ ඒ කඩේ තිබුණු නම මම ලියන්න. එයාට තිබුණේ පුතේ මෙන්න මෙහෙම නම. එකක් තිබ්බා ගාත්‍රා කියලා. ඒක කියන්න බැරි අයට නැත්නම් ඕන නැති අයට ව්‍යංජන කියලා කියන්නත් පුළුවන් කිව්වා. ව්‍යංජන කියලා කියන්නත් පුළුවන් කියලා කිව්වා. හරි. ඔන්න දැන් මේකේ හිටිය පුතේ සමාජිකව 42ක්. 42ක්. ඒක ඔයා දන්නවා. නේද? ඔන්න දැන් මම ආයෙත් අර වැඩේ කරනවා. ඒ තමයි අංක 6ක් දාගන්නවා. ඔය අංක 6 පුතේ හුරු වෙනකන් තමයි මම දාන්නේ. එතනින් පස්සේ කිසි ගැටලුවක් නැහැ. ඔයාට මතකෙන් ලියන්න පුළුවන්. මෙන්න පුතේ මම දානවා අංක 6.
මම මේ බෝඩ් එකේ මේ නම මකන්නම් හේතුව නැත්තම් මට ඉඩමදි වෙයි පල්ලයට. දැන් නම දන්න ඔයා මෙන්න මම දානවා පුතේ අංක 6. 1 2 3 4 5 6. හරිනේ. ඔන්න දැන් ඔයා දන්නවා මේ සොරකඩේ මුලින්ම හිටියේ කවුද කියලා. මොකද අර මුරකාරයෝ දෙන්නන් හරි. අර මුරකාරයෝ දෙන්න. මතකයි නේද? එයාලගේ හැඩරුව මතකයි. එකෙක් ගාව තිබුණා එක අත් බෝම්බයක්. ඒකෙන් ගහලා එනවරුම මරන්න බැරි වුණොත් එහෙම ඊළඟ කාට දීලා තිබුණත් බෝම්බ දෙකක්. ඒක ඔයා දන්නවා. අන්න එහෙනම් මුලින්ම අපි ඒ දෙන්නව ලියමු. ඔන්න දැන් මේ දෙන්නව මතකෙන් ලියනවා. සර් එකෙක් හිටියා මෙන්න මේ වගේ. ඒකනම් එක අත් බෝම්බයයි කියන්නේ. සර් අනික හිටියා මේ වගේ. ඒකනම් සර් අත් බෝම්බ දෙකක් කියන්නේ. උන්ට වෙනම නම් තියෙනවා. මුන්ට හඳුන්වන්න නම් තියෙනවා. පුංචි බණ්ඩා, කිරි බණ්ඩා හරි යන්න එහෙම නම් තියෙනවා. ඒවා මම පස්සේ කියන්නම්. ඒවා ගැන කලබල වෙන්න එපා. දැන් ඔන්න මෙන්න මෙතන ඉඳලා ඔයා යන්නේ තාර්කිකව නැත්තම් ඔයා මෙන්න මේ කියන පිළිවෙලට මිනිහාට අකුරු ටික ලියන්න. දැන් මින් පස්සේ තියෙන අකුරු ටික පුතේ කොයිම වෙලාවකවත් අර ඔයාලා සොර ලිව්වා වගේ මේ පැත්තට ලියන්න යන්න එපා. හරිද? ඒක ලියන්නේ මෙන්න මේ පැත්තට. ඒ ලියන්නේ කොහොමද කියලා මම කියන්නම්. පුතේ ඔයාලා දන්නවා මේ මෙතනින් ඉන්න පල්ලෙහාට ඉන්න අකුරු පහ. හරි ලේසි අකුරු පහක් තියෙන ඕනම් පොඩි කෙනෙකුට කියන්න පුළුවන්. මට පොඩ්ඩක් chat එකට දාන්න පුතේ බලන්න. chat එකට දාන්න මෙන්න මෙයාගේ පල්ලෙහින් තියෙන අකුරු පහ මොකක්ද කියලා. කවුරු හරි කියන දාන්න බලන්න chat එකට. හා. ඉක්මනට දාන්න ඉක්මනට වෙලා යන ඉක්මනට දාන්න. හරි. මොකද්ද? ඔය දැන් මේ මොකක්ද තියෙන්නේ? කචට තප. මොකද අකුරු පහ? කා ච ට තා ප. මෙන්න පුතේ අපි මේ පහ ලියනවා පල්ලෙහාට. මෙන්න මම මුලින්ම ලියනවා මුලින් ඉන්න කියලා කා ඊළඟට ඉන්නවා ච ඊළඟට ඉන්නවා ට ඊළඟට ඉන්නවා තා ඊළඟට ඉන්නවා ප. මෙන්න අකුරු පහ මොනවද? ලේසි අකුරු පහක් තියෙන්නේ කා ච ට තා ප. හරිනේ අකුරු පහ ලේසි කචට තබ. ඔය අකුරු පහ මාරු නැහැ. පල්ලෙහාට පාඩම් කරන්න කචට තබ. ඊට පස්සේ මෙයාම ලියන්න යන්න එපා. එයා එහෙම ඇතැරලා ඊළඟ කෙනා ගාවට එන්න. කවුරු හරි කියනකො chat එකට දාන්නකො පුතේ තුමේ පේජේ පල්ලෙහාට තියෙන අකුරු ටික හරිම ලේසි අකුරු ටිකක් තියෙනවා. මොනවද? කවුරු හරි දැන් ඔය දාලා දෙන්නේ. මොකද? ගජට දබ. ඔය අකුරු ටික අපිට පුළුවන්. මෙන්න අපි යාලා ඒ විදිහටම ලියනවා. මෙයා එකලින් ලියනවා ගයන්න. මෙයා එකලින් ලියනවා ජයන්න. මෙයා එකලින් ලියනවා ලයන්න. මෙයා එකලින් ලියනවා හරි. ඔන්න දැන් අපි රූල් දෙකක් නැත්නම් පෝලින් දෙකක් ලිව්වා. පළවෙනි පෝලිම ලිව්වා කචට තප කියලා. දෙවෙනි එක ඇත්තෑරියා තුන්වෙනි පේලියට ආවා ගජට තප කියලා ලිව්වා. දැන් මම මේ කතාව මෙතනින් මෙහෙම නවත්තලා එනවා ලස්සන කතාවක්. හරි. දැන් මට කියන්නකෝ පුතේ ඇයි අපි මේ මෙච්චර කට්ට කාලා ඉගෙන ගන්නේ? කොහේ යන්නද? අපි හැමෝටම හීනයක් තියෙනවා. මොකද්ද? සරසවිය කියන හීනේ. හැමෝම ගුරුවරයෙක්ම කියනවා ඒක නම් පට්ට. එතෙන්ට යන්න. එතෙන්ට ගියාම ජීවිතේ දිනු. එතන නම් සුපිරි. එතන තමයි අතලම තැන කියන්නේ. නේද? ජීවිතය හදාගන්නත් පුළුවන්. ජීවිතේ විඳින්නත් පුළුවන්. යන කෙනා යන්න ඕන කැම්පස් එකටමයි කියලා අපට හැමෝම කියනවා. ඒ නිසා අපිත් පට්ට මොරාල් එකක් අරගෙන ඉගෙන ගන්නවා. ඔයාලා වගේම මාත් තවම මොරාල් එකක් අරගෙන ඉගෙන ගත්තා. හරිද? එහෙම ඉගෙනගෙන මට කැම්පස් යන්න ආපු පළවෙනි දවසේ මට මාර හැඟීමක් ආවා මම ලෝකෙ දිනුවයි. හරිද? ඒක නෙවෙයි මට කියන්න ඕනේ. ඊට පස්සේ ඔය මම කැම්පස් එකට යන පළවෙනි දවසේ හරි ලස්සන සිදුවීමක් වුණා. ඒක තමයි දැන් ඉතින් අපි ඔය විජේරාමේ බස් එකේ නැත්තම් නුගේගොඩ පහු කරලා හයි ලෙවල් රෝඩ් එකේ ගිහිල්ලා බස් එකෙන් බහිනවා. බස් එකෙන් බහිනකොටම අපේ කැම්පස් එකට යන්න තියෙන පුතේ මෙන්න මේම හයි ලෙවල් රෝඩ් එකේ ගිහිල්ලා මෙන්න මෙතනින් හන්දියකින් බහලා තමයි යන්න තියෙන්නේ. කියන්නේ මේ පැත්තෙන් ඉඳලා මෙන්න මෙතනින් බහලා තමයි යන්න තියෙන්නේ. මෙතනින් තමයි බහින්න තියෙන්නේ. හරි. ඔන්න ඔතනින් අපි ඉතින් අර තඩීවට තියෙන බෑගුත් අරගෙන දැන් බස් එකෙන් බහලා දැන් ඉතින් එන්න සතුටින් බස් එකෙන් බහලා දැන් ඉතින් මේ කැම්පස් එකට යන්නේ නේද? යන්න දැන් බස් එකෙන් බැස්සා. බහලා යනකොටම යන්න අඩියක් තියෙනකොටම අයියලා අක්ලා වගේක් ඇවිල්ලා දැන් ඔන්න ළඟට ඇවිල්ලා කතා කරා මල්ලි කැම්පස් එකටද යන්නේ එන්න අපිව එක්කගෙන යන්න බෑග් එක බරයි නම් දෙන්න හරි ආදරෙන් කතා කරා. හරිද? කතා කරනකොටම ඇත්තටම මට හිතුණා මෙන්න යකෝ මිනිස්සු මෙන්න නියම සහෝදරයෝ. ඇයි අත්තලා මේ කවදාවත්
අපිව එක්කගෙන යන්න කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැනේ නේද? මේ වාගේ මිනිස්සු ඉන්නවා කියන්නේ අපිව එක්කගෙන යන පාරට ඇවිල්ලා මීටර 500ක් විතර තියෙන පුතේ විජේරාමයන් දිල්ල ජයවර්ධනපුර කැම්පස් එකට. එතෙන්ට ඇවිල්ලා ඉන්නවා මේ අපිව එක්කගෙන යන්න. එන කෙනා උස්සස ඒ කියන්නේ එන කෙනාගේ එන කෙනා උස්සගෙන යනවා නෙවෙයි. එන කෙනාගේ බෑග් ගිහම බරයි නම් දෙන්න කියලා උස්සගෙනත් යනවා. අයියලක්ලා දෙකොල්ලම. මට හිතුණා මේ තමා මිනිස්සු කියලා මට හිතුණා. හරිද? මේ තමා නියම සහෝදරකම කියලා. අන්න ඒ තරම් ගැම්මක් අරගෙන ගියා කැම්පස් එකේ. ගිහලා දැන් පළවෙනි දවසේ ඔන්න තිබ්බ වැඩසටහන් ටිකක් ඒක ඉවරනවා. ඔන්න ගිහලා කෑම ගන්න වඩනකොටත් අර අයියලක් ලෙන්න මල්ලි කැන්ටින් එකේ තියෙනවා දෙන්න ගිහිල්ලා කන්න. මේ කනකොටත් ඇවිල්ලා මල්ලි බත් මදිනම් ගණන් කන්න කැන්ටින් එකේ බත් තියෙනවා. එහෙම නැත්නම් රයිස් තියෙනවා, සෝටිස් තියෙනවා. ඒවයි ගාන මෙච්චරයි. ඔය කතා ඔක්කොම කියලා දෙනකොට මට දැනුණා මං ආවේ නිකන් මාර ලෝකෙට කියලා. හරිද? එච්චර ආදරයක් අපිට කියලා මට හිතුණා. ඊට පස්සේ මම කොහොම හරි දැන් ඔන්න අපි හවස වැඩසටහන ඉවර වෙලා දැන් ඔන්න හොස්ටල් එකටත් දැම්මා. හොස්ටල් එකටත් අරන් ගියා. ගිහලා දැන් ඉතින් ඔන්න හොස්ටල් එකට ගියාට පස්සෙත් හම්බුණා පැති 4ක විතර සෙට් එක. 4 දෙනෙක්. ඊට අමතරව ඉතුරු කාමරවල එක කාමරේ 4 දෙනයි. එතනත් ඉතින් කට්ටිය විවිධාකාරයි කතා කරන අය ඇවිල්ලා අහනවා සමහර අය නා මචං කෑවද? තව එක්ක එන්න නැහැ. මාකයි කරන්නේ බං? කන්නේ නැත. තව එකෙක් අහනවා. මේ අඩේ උඹ කොහෙද? ඔය විවිධාකාර භාෂාවක් හරිද? එක එක පැති වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන සතුටත් එක්ක දැන් ඉන්නවා. දැන් ඉතින් අර මාර වෙනම ලෝකයකට ආව කියන හැඟීමක් ගන්නවා. ඔන්න දැන් ටිකෙන් ටික හවස් වෙනවා. හවස් වෙනකොට අයිලා වගේ ආවා. අර ඉස්සෙල්ලා කතා කරලා වඩා ටිකක් වෙනස් කතා කරපිදී. මල්ලි බලන්න කන්න ඕන ඵලයන් කැන්ටින් එකේ තියෙනවා පල්ලහ, පීපී එක පල්ලහ තියෙනවා, කුකුලේ කඩේ අතන තියෙනවා, ජිම් කැන්ටින් එක හරිය තියෙනවා කියලා දැන් කිව්වා. සොරේ ටිකක් වෙනස්. හරිද? සොරේ අරට වඩා ටිකක් වෙනස්. ඊට පස්සේ හරි ෂෝට් එකක් දාගත්තා. මොකද දැන් පල්ලෙහාම තියෙන කැන්ටින් එකට යන්න යනවා මමයි මගේ යාළුවා. හරිද? ඔය යනකොට අඹ ගහක් තියෙනවා. ඔය අඹ ගහ ගාව කීප දෙනෙක් වාඩි වෙලා ඉල්ලා මෙහාට කිව්වා. ඊට පස්සේ මම බැලුවා මොකද යකෝ? සාමාන්‍ය ගමේ එහෙම කොහොමද අපිට නිකන් කිව්වනම් එහෙම. අනවනේ මොකද කියලා අහනවත් නේද? රවල බැලුවා නිකන් මාත් නිකන් කළා බැලුවා නිකන්. බලලා අහන මොකද ඒක රවන්නේ? තොට කතා කරේ මෙහෙවරින් කිව්වා. හරිද? ඊට පස්සේ ඉතින් ඔන්න දැන් පොඩ්ඩක් බය වුණා. මොකද එයාලා කතා කරපු විදිය සහ හැඩරුව දැක්කම නේ කොණ්ඩේ ටිකක් පාවලා රවුල තියලා එහෙම ඉන්නේ. දැන් අර වඩා පොඩ්ඩක් වෙනස් කියලා තේරුණා. ඔහොම ගියාට ගම කොහෙද? කැකිරාවයි. බොල කැකිරාවේ ඔර්ලෝස් කොන වැඩද? අහනවා දැන්මයි. දැන් අරට වඩා බය වෙලා හරිද? අර තිබුණු ගැම්ම නෑ දැන්. ඊට පස්සේ ඔන්න දැන් බය වෙලා උත්තර දෙනවා නෑ අයියේ මේ ආවල් තැන කියලා. හා එහෙනම් මින් පස්සේ ගම ඇහුවාම හරියටම අයිඩිය එකේ තියෙන ගම කියහන්කෝ. හරි. උඹට ගණන් පුළුවන්ද? ගණන් බෑ අයියේ. මම ආට් කරන්නේ. යකෝ ආට් කරන ඉඳ තමයි උඹ මේකට ආවේ. නැත්නම් ආට් ෆැකල්ටියට ගන්න නැහැ නේ කියලා බයි. හරි. උඹට එක දෙයක් කියන්න පුළුවන් නේ? ඔව් අයියේ. උඹට පේනවද ආන් අර තියෙනවා බෝගහ. අතන තියෙනවා පුතේ දැවැන්ත බෝගහක් තියෙනවද? කවුරු හරි ජපුර කැම්පස් එකට ගියොත් බලන්න බෝයිස් හොස්ටල් එකේ ගර්ල්ස් ලට යන්න බෑ ඒකට. හොඳේ. අය ඕක බලන්න යනවා. උඹලා යන්න එපා. මේ තියෙන දැවැන්ත බෝගහ. හරිද? ඔය බෝගහ පෙන්නලා කියන මට බාන් අර බෝගහෙක් කොල ගණන් කරා. කොහෙද පුතේ බෝගහක කොල ගණන් කරන්නේ? පුළුවන් බෝගහක කොල ගණන් කරන්න. දැන් ඉතින් බෑ කියන්නත් බෑනේ. ආයි. මොකද සද්ද ඉස්සලා සද්ද වැඩිනේ. ඔන්න දැන් මම යනවා බෝගහේ කොල ගණන් කරනවා 1යි 2යි 3යි උඩ බලන් ගණන් කරනවා 1යි 2යි 3යි. හරිද? ඔන්න විනාඩි 20ක් විතර දැන් මම ගණන් කරා. විනාඩි 20කට ආසන්න කාලයක් ගණන් කරා. ගණන් කරනකොට ඔය අර අපි ආව පාරේ තව අයියලා ටිකක් ගිහිල්ලා මම අහනවා මොකද උඹ උතර කරන්නේ? මම කියනවා මේ බෝගහේ කොල ගණන් කරනවා. එතකොට අහනවා කවුද උඹට කිව්වේ බෝගහේ කොල ගණන් කරන්න කියලා? සාමාන්‍ය පුතේ කැම්පස් එකක තියරියක් තියෙනවා. ඒ තමයි පාවා දෙන්න බෑ. අහවලා අය කිව්වේ කියලා. ඒකේ දැන් හැදිලා ආව දෙයක්. ඉතින් මේ අපි කියන්න ඕනේ ඉතින් අපිට හිතලා කියන්නේ කවුරුත් කිව්වේ නැහැ කියලා. මමත් කිව්වා කවුරුත් කිව්වේ නැහැ අයියේ. මටම හිතලා තමයි මම මේ ගණන් කරන්නේ. එතකොට මම අහනවා බොල. ඔබ මේ ඔච්චර දුරේ ඉඳලා ආවේ මේ තියෙන බෝගහේ කොල ගණන් කරන්නද? ඵලයෙන් යන්න හරිද? හරිද? කියන ගමම මම දිව්වා පුතේ. මොකද යන්න කිව්වනේ. දිව්වා. දැන් ගියා කැන්ටින් එකට. කන්න. කාලා කාපු සෙනෙන් එනවා දැන් මං ආපහු. කොහෙ යන්නද? හොස්ටල් එකට යන්න. අන්න පුතේ හොස්ටල් එකට යන්න හොස්ටල් එක ඇතුළට අඩියක් තියෙනකොටම දැන් මේ වෙනකොට වෙලාව 7:40ට විතරයි. තව තැන ගිහලා බැලුවා ඉතින් බලන්නත් එපේ. දුවන්නත් බෑනේ. මේ වරේ
බෝගහේ කොළ ගණන් කරපුවා නේද කිව්වා. යව් දැන් අන්න බය වෙලා දැන් ඉන්නේ හොඳේ. නම් කිසි මට්ටමකට බය වෙලා ඉන්නේ. ඊට පස්සේ දැන් ගියා. හා දැන් අපිට ගණන් පුළුවන් නේ බෝගහේ කොළ කීයක් තිබ්බද? මං ගානක් කිව්වා මට මතක නැහැ. දැන් ගාන මතක නැහැ. කොහොමරි ගණන් කරන්න බැරි කියන්නේ. ටිකක් ලොකු ගානක් කිව්වා. අනිත් ඵලයන් බම්බෝර කියන්නේ නැතුව කිව්වා. හරිද? එතන පුතේ බෝගහේ කොයිද කොළ ගණන් කරන්නේ? මෙහෙම බෝවත් යනවා මෙහෙම. ඕක ගණන් කරේකි. එකක් ගණන් කරනකොට ඉතුරු කොළ ටික වැහෙනවා. නේද? ඊට පස්සේ දැන් උණුත් දන්නවා ඉතින් අයියලත් දන්නවනේ මේ බොරුවක් තමයි මුක් කරේ කියලා. ඒක ඉතින් සාමාන්‍යනේ නේද? ඕනෙකට තේරෙනවනේ. ඊට පස්සේ මේ කොහමරි මට කියනවා ඔබට සින්දු කියන්න පුළුවන්. මොකද බෑ. ඔබට සින්දු කියන්න බැරි නම් ඔබට රැප් කරන්න පුළුවන්. රැප් කරා. මම ඉතින් බිම් බලන් ඉන්න මෙහෙක් කරගෙන. ඒතකොට කියනවා හරි. මම ඔබට සින්දුවක් දෙන්න. රැප් කරපන්. මොකක්ද සින්දු? හන්තාන්ට පායන සඳ. කොහෙද පුතේ හන්තාන්ට පායන සඳ සින්දුව රැප් කරන්න ගියාකෝ මට. කියන එක පැත්තක දාහන්කෝ. රැප් කරා ගිය හන්තාන්ට පායන සින්දුව. අර ස්ලෝ එකේ කියන සින්දුව. ළඟ හිටිය තව යාළුවෙක් ඌ ට්‍රැක් එකට මම වෙච්ච එකට ඌට කියනවා උඹ ඩ්‍රම් සෙට් එක ගහපන්. දැන් ඌ ඩ්‍රම් සෙට් එක ගහනවා මම හන්තාන්ට පායන සඳ සින්දුවද. පුතේ හන්තාන්ට පායන සඳ ලස්සනයිද බලන්න. ඔහොම කිය මම පුතේ විනාඩි 20ක් විතර එතන උඩටම රැග්. හරිද? එදා පටන් ගත්තු රැග් එක මාස 8ක් පුරාවට සුපිරියටම රැග්ුණා. සුපිරියටම රැග්ුණා. හරිද? දැන් ඔය රැග් විචි කතාව නෙවෙයි කියන්නේ. එදා ඉඳලා අයියලා අපිව රැග් කරා මාස 8ක් විතර. ඒ කාලේ හරි සුන්දරයි. හරිද? ඔය රැග් එක ගැන කියනකොට පාඩම කරන්න වෙන්නේ. කොහොම හරි මම කතාවට එන්නකෝ. ඔය කාලේ හරි සුන්දරයි. ඊට පස්සේ මාස 8ක් විතර රැග් කරලා අපි ඉතින් අයියලා දැක්කමත් ඇඟිලා යන්නේ. මොකද අල්ල ගන්නවා රැග් එකට. ආය අයියලා දැක්කමත් අල්ල ගන්නවා. ලෙච්චේ වරණත් ඇවිල්ලා අල්ල ගන්නවා. නේද? පාර ගියත් තෙල් බැමෙදි හරි අල්ල ගන්නවා. දැන් හංගි තමයි යන්නේ. කොහොමද මාස 8ක් ඔය කට්ට කෑවා දැන්. හරිද? කට්ට කාලා මාස 8කට පස්සේ ඔන්න අපිට කියනවා උඹලා හෙට සෝෂල් කරනවා. උඹලා සෝෂල් කරනවා. අපි දන්නේ නැහැ සෝෂල් කරනවා කියන්නේ මොකද්ද? උඹලා සෝෂල් කරනවා. පිරිමි ළමයි සුදු ෂර්ට් එකේ කළු පස්සේ මම ඇඳලා ටයි එක දාලා එන්න ගියන් ළමයි වෙඩින් එකට වගේ ලෑස්තිලා එන්න. ඔන්න දැන් ඉතින් අපිත් ලෑස්තිලා එදා ගියා. හරිද? එදා ගියා. එදා දැන් ලෑස්තිලා ගියා. ගියන් ළමයි පිරිමි ළමයි ගියන් ළමයි පිරිමි ළමයි ගියන් ළමයි පිරිමි ළමයි තමයි ඉතින් අත අල්ලගෙන යන්නේ. හරිද? ඒකත් වෙනම ලස්සනක් තියෙනවා. අත නෙවෙයි අල්ලගෙන යන්නේ. ඒ කියන්නේ අතෙන් අල්ලගෙන යන්නේ නැහැ. ගියන් ළමයා තමන්ගේ සාරියෙන් පිරිමි ළමයා වහගන්න ඕන. පිරිමි ළමයා ටයි එක රෝල් කරලා කටේ ගහගන්න ඕන. ගියන් ළමයි චූටි ඇඟිල්ල කට ඇතුළේ දාගෙන දැන් යනවා. හරිද? මේ ඒක ආතල් එකට දෙන එක. එම මහ ලොකු මේක නෑ. ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. දැන් මේ ග්‍රවුන්ඩ් එකට තමයි අරන් ගියේ. අපි මීට කලින් දැක්කා ඔය ග්‍රවුන්ඩ් එක සමස්තය වගේ රෙදි වලින් වහලා තිබ්බා. අන්න අපි ග්‍රවුන්ඩ් එක ගාවට යන අපිට මේ පැත්තට එන්නවත් දුන්නේ නැහැ. ওই මාස 8 අවසාන මාස දෙක වාගේ කාලේ එන්නවත් දුන්නේ නැහැ. ඔන්න අපි ගියා ග්‍රවුන්ඩ් එක ගාවට පෝලිං හෙදිලා යනකොට පුතේ මෙච්චර කාලයක් අයියලා අක්කලා සමහර වෙලාවට අපි උණු යක්කු වගේ දැක්කේ. ඒ මිනිස්සු අපු වෙනුවෙන් කරලා තිබුණු කැපකිරීම දැක්කාම ඇස් වලට කඳුළු ආවා. හරිද? ඒ තරමට ලස්සනට ගහලා තියෙනවා පුතේ දැවන්ත ස්ටේජ් එක. දැවන්ත ස්ටේජ් එක ගහලා අපි පිළිගන්නේ. ඒක මට හිතෙන විදිහට ලක්ෂ 14ට විතර වියදම් වෙන්නේ. ඒ තරම් ලස්සනයි. හරිද? ඒ තරම් ලස්සනයි. හවස 7ට විතර පටන් ගත්තේ. 6ට විතර පටන් ගත්තේ. 6 ඉඳලා පාන්දර 5 විතර වෙනකම් පුතේ ඔය කියන දැවැන්ත ස්ටේජ් එක තුල අපිට අපේ හැකියාවන් ඉදිරිපත් කරන්න. සමහර අය සින්දු කියනවා, සමහර අය නටනවා. ඔය දේවල් හරිද? ඒ අතරේ වීඩියෝ කැමරාස් මට මතක විදියට 6ක් විතර තිබ්බා. ඩ්‍රෝන් දාලා, ලයිට් ලස්සන ලයිට් දාලා මාරම විදියට ලස්සනම වැඩසටහනක් කරා. ඒකලා අපි එදා තමයි සෝෂල් කරේ. ඔන්න ඔය සෝෂල් කරන දවසේ හරි සුවිශේෂී සිදුවීමක් වෙනවා. රෑ 12ට විතර මෙච්චර කාලයක් අයියලා අක්කලා අපේ බැච් එක රැක් කරනකොට අපි දිහා බලන් ඉඳලා මේ බැච් එක පාලනය කරන්න සුදුසු කවුද කියලා බලලා අන්න එයාව බැච් එකේ නායකයා විදිහට පත් කරනවා. හරිද? ඒක කවුරුත් ඒ මොහොත වෙනකන් දන්නේ නැහැ. ඔන්න ඔය බැච් එකේ නායකයෙක් පත් කිරීම හැම කැම්පස් එකකම හැම බැච් එකම සිද්ධ වෙන දෙයක්. ඒක කරන්නේ තමන්ගේ ඉහළ බැච් වලින් අයියලා අක්කලා අධීක්ෂණය කරනවා මාස 8ක විතර කාලයක් රැක් කරන එක. ඒ රැක් කරනකොට බලනවා කවුද හොඳ කියලා එයාව තමයි පත් කරන්නේ. ඒක වේදිකාවේ තුලේ ඉවෙන්ට් සිද්ධ වෙන අතරතුර ඔන්න එක එක්කෙනා ගෙන්නනවා.
හරිද? ඒ කියන්නේ එයාව ස්ටේජ් එකට ගෙන්න. ඔන්න ඔය බැච් එකේ නායකයාට එක එක කැම්පස් වල එක එක නම් කියනවා. අපේ කැම්පස් එකේ කියන්නේ මෙන්න මෙහෙම. එයාගේ නම ඇනපති. මොකද්ද? එයාගේ නම ඇනපති. හරිද? ඔන්න ඔය ඇනපතිව ස්ටේජ් එකට ගෙන්නලා කියනවා මෙන්න මේ බැච් එකේ නායකයා ආයෙම ওই බැච් එකේ මොනවම හෝ ගැටලුවක් ආවොත් හරි මොනම ප්‍රශ්නයක් ආවොත් හරි මුලින්ම මෙයා හරහා තමයි ඉහළ බැච් තුනට එන්න ඕන. හරිද? එයා තමයි බැච් එක පාලනය කරන්නේ. ඔන්න එයාගේ නම ඇනපති. සමහර කැම්පස් වල රෙපා කියනවා. තව සමහර කැම්පස් වල නම් වෙනස් වෙනවා. ඒ කැම්පස්ෙන් කැම්පස් එකට ওই කාඩ් එක වෙනස් වෙනවා. හොඳේ. කියන්නේ ඔය නම මේ කියන්නේ බැච් එකේ නායකයාට තියෙන නම වෙනස් වෙනවා. හරි. දැන් ඔය පිරිමි ළමයිටනේ දැන් පුතේ ගෑනු ළමයිගේ ප්‍රශ්න කියන්න බෑනේ ඇනපතිට නේද? ඒ නිසා අයියලා අක්කලා ඔන්න ගෑනු ළමයින්ට නැත්නම් ගෑනු ළමයින්ටත් නායිකාවක් පත් කරනවා. එයාට අපි කියනවා මෙයාගේම අනිත් කෙනා. මෙන්න පුතේ යාගේ නම ඇනපතිනිය. ඇනපතිනිය. ඔන්න ඇනපතිනියට අපි දාලා තියෙනවා තවත් අන්වර්ථ නාමයක්. හරිද? ඒ ඇනපතිනිය තමයි යාගේ නම. ඔය ඇනපතිනියට අපි දාලා තියෙනවා තවත් අන්වර්ථ නාමයක්. එයාට කියනවා ගොම්පාට් රැජින. මොකද්ද නම? ගොම්පාට් රැජින. hina වෙන්න එපා. ඕගොල්ලොන්ට hina යනවනේ. අපිටත් මුල් කාලේ ඔකට hina ගියා. නමුත් ඒක තමයි අපි මොකක් හරි ප්‍රශ්නයක් ආවම වෙන්නේ කොඹල බැච් එකේ ගොම්පාට් රැජින. මොකද නම? ගොම්පාට් රැජින. මේ මෙයා ඒක අන්වර්ථ නාමයක්. නැත්තම් ඇත්තට කියන නම තමයි ඇනපතිනිය. හරිද? ඔන්න මේ කෙනාව ස්ටේජ් එකට ගෙන්නපු දවස මට හොඳට මතකයි. එයාව ස්ටේජ් එකට ගෙන්නලා සමස්ත ලයිට් ටික ඔෆ් කරා. අර දාලා තිබුණු මේ ලයිට් සමස්තය ඔෆ් කරා වේදිකාවේ. ඊට පස්සේ වේදිකාවේදී යාට දැම්මා බල්බ් පත් වෙන නැත්නම් ලයිට් පත් වෙන උටුණා. ඒක මෙන්න මෙහෙම තිබ්බේ. මෙන්න මෙහෙම තිබ්බේ. ටුට්ටක් වෙනස් වෙයි. හොඳේ. මෙන්න මෙහෙම තිබ්බේ. ඔන්න ඔහොම තිබ්බේ. ඔන්න ඔහොම තිබ්බේ. මෙන්න මෙතන ලයිට් දෙකක් පත් වෙනවා. ඒ කියන්නේ පුතේ මෙයාට දාලා තියෙන්නේ මොකද්ද මේ? අන්න හරි. අඟක්. අඟක් තමයි මෙයාට දාලා තියෙන්නේ. අඟක්. අංතට්ටුවක් තමයි දැන් මේ කාටද? රජිනට. ඔන්න දැන් මෙතනින් මම කතාව ඉවර කරනවා. දැන් මම ප්‍රශ්න ටිකක් අහනවා. පුතේ අපේ බැච් එකේ රජින පත් කරගත්තේ කොහෙන්ද? පත් කරගත්තේ අපේ බැච් එකේ ළමයින්ගෙන්ම නේද? එයාව ගෙන්නුවේ කොතෙන්ටද? එයාව රජින බවට පත් කරන්න ගෙන්නුවේ ස්ටේජ් එකට. ගෙන්නලා එයා රජින කරන්න එයාට මොකද්ද දැම්මේ? එයාට දැම්මේ අඟක්. හරි නේද? අඟක්. අන්න පුතේ දැන් ගොම්පාට් කැල්ල කපලා දාන්නම්කෝ. රජිනව තෝරගත්තේ කොහින්ද? බැච් එකෙන්මයි රජින ගෙන්නුවේ කොතෙන්ටද? වේදිකාවට. වේදිකාවේදී යාට රජින වෙන්න දැම්මේ මොකද්ද? අඟක්. ඔන්න ඔය කතාව ඔතනින් ඔහොම නවත්තලා මම එනවා මගේ පාඩමට. මේක මම කන්නම්. දැන් ඔන්න පුතේ මෙන්න මේ කියන අක්ෂර මාලාවට ඉන්න දැන් ඔන්න මේ අක්ෂර මාලාවේ තියෙනවා පුතේ වේදිකාවක්. මෙන්න මේ තීරුව පුතේ වේදිකාව කියලා හඳුන්වනවා. මම කියනවා මේ තීරුව තමයි පුතේ වේදිකාව. හරිද? එතකොට මෙන්න මේ කියන මේ බැච් එකට ඕන වෙනවා තමන්ගේ බැච් එකේ තමන්ගේ පොලිමට නායිකාවක් පත් කරන්න. නැත්නම් රජිනියක් පත් කරගන්න. ඒ කියන්නේ පුතේ මෙන්න මේ පොලිමට එක රජිනියකුත් ඕන වෙනවා. මේ පොලිමට තව රජිනියක් ඕන වෙනවා. මෙයාලට තව රජිනියක් ඕන වෙනවා. මෙයාලට තව රජිනියක් ඕන වෙනවා. මෙයාලට තව රජිනියක් ඕන. ඔන්නෝම රජිනියව පත් කරගන්න ඕන වෙනවා. හරි. එතකොට යාළුවට රජිනියව පත් කරගන්න ඕන නම් රජිනි ගෙනල්ලා තියන්න ඕනේ ස්ටේජ් එකේ. හරි නේද? ඔන්න පුතේ දැන් මෙයාලට සමාජිකව විදියට ඉන්නේ පෝලින් දෙකයි. එහෙනම් අනිවාර්යෙන් රජිනිව තෝරගන්න ඕන මේ පෝලින් දෙකෙන්ම තමයි. නේද? හරි. දැන් ඔන්න පුතේ මේ පෝලින් දෙක දිහා බලනකොට එයාලට තේරෙනවා රජිනිය වෙන්න සුදුසු මේ පෝලිමේ අය මිසක් මෙයාලා නෙවෙයි. මේ පොලිමේ සියලු දෙනාම සුදුසුයි රජිනි වෙන්න. මේ පොලිමේ කවුරුත් නැහැ. ඒ නිසා මෙයාලා කරන්නේ මේ පොලිමේ ඉන්න ඒ පොලිමේ අකුර මෙතෙන්ට අරන් ගිහලා ස්ටේජ් එකට අරන් ගිහලා තියලා එයාව රජින කියලා පෙන්නන්න එයාට අඟක් දානවා. මෙන්න. ඔන්න පුතේ මෙයාව අරන් ගියා මෙතෙන්ට දැම්මා. දාලා කියනවා ඔයා තමයි මේ පොලිමේ රජිනි. මෙයාව අරන් ගියා මෙතෙන්ට තිබ්බා.
දාලා කියනවා ඔයා තමයි මේ පොලිමේ රැජින අඟක් දැම්ම. මෙයා වරන් ගියා. අරන් ගිහලා මෙතනින් තියලා මෙයා ඔයා තමයි මේ පොලිමේ රැජින. මෙන්න අඟක් දැම්ම. මෙයා වරන් ගිහලා කියනවා මේ පොලිමේ නම් රැජින ඔයා. මෙන්න අඟක් දැම්ම. දැන් මේ පොලිමේ කෙනා මෙයානේ. මෙයා අරන් ගිහලා ඔයා තමයි රැජින කිව්වා කියලා මෙහින් අඟ දැම්මම කැතයි. කැතයි. ඒ නිසා යාලා තීරණය කරනවා මෙයා විතරක් ටිකක් වෙනස් විදියට ලියමු කියලා. මෙන්න පුතේ එයාලා තීරණය කරනවා මෙයා මෙහෙම ලියමු. ඕනේ වෙන්නේ තියන්නේ බ. මෙන්න මෙහෙම ලියමු කියලා. හරි නේද? ඔන්න පුතේ දැන් රැජිනියෝ ටිකත් පත් කරා. හරිනේ. ඔන්න දැන් රැජිනියෝ ටිකත් පත් කරා. දැන් අපිට තියෙනවා මේ පොලිමයි මේ පොලිමයි මේ පොලිමයි. ඔන්න පොලිම ටිකක් තියෙනවා. දැන් අපි යනවා මෙන්න මෙතෙන්. මට කියන්නකෝ ඕගොල්ලෝ දන්නව නේද සිංහලයේ මේ සෑම අකුරකටම අකුරු දෙකක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට මෙන්න. පුතේ මෙයාගේ තව අකුරක් තියෙනවා. මෙයාගේ ඒ අකුර නැත්නම් මෙයාගේ දෙවෙනි අකුර මෙන්න මෙහෙම තියෙනවා නේද? මේ ච කියන එක්කෙනාගේ දෙවෙනි අකුර ගත්තාම මෙන්න මෙහෙම තියෙනවා. මෙයාට තවත් අකුරක් තියෙනවා. එයාව මෙන්න මෙහෙම ඉන්නවා. මේ තයන්නටත් දෙවෙනි අකුරක් තියෙනවා. එයා මෙහෙම ඉන්නවා. පයන්නටත් දෙවෙනි අකුරක් ඉන්නවා. එයා මෙහෙම ඉන්නවා. ඔහොම අකුරු තියෙනව නේද? මේ ගයන්නටත් ඕන නම් දෙවෙනි අකුරක් තියෙනවා නේද? මේ ජයන්නටත් දෙවෙනි අකුරක් තියෙනවා මේ මෙයාටත් දෙවෙනි අකුරක් තියෙනවා මෙයාටත් දෙවෙනි අකුරක් තියෙනවා ධර්මයේ කියන්නේ මේ බයන්නටත් තියෙනවා තියෙනව නේද? දැන් ඔන්න මම ඊළඟට කරන්න යන වෙන්නේ. දැන් අපි ගාව ඉන්නේ මේ ටිකනේ. මේ ටිකේ මෙන්න මෙයාගේ දෙවෙනි අකුර එයාගේ ඉස්සරහින් ලියන්න. මෙයාගේ දෙවෙනි අකුර මෙයාගේ 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 ඉස්සරහින්. හරිද? ඔන්න මම ලියනවා. කයන්නේ දෙවෙනි අකුර තමයි පුතේ මෙන්න මෙයා. ඒක ඔයත් දන්නවා මාත් දන්නවා. මෙයාගේ දෙවෙනි අකුර තමයි පුතේ මෙන්න මෙයා. ඒක ඔයත් දන්නවා මාත් දන්නවා. මෙයාගේ දෙවෙනි අකුර තමයි සර් මෙන්න මෙයා. හරිනේ. මෙයාගේ දෙවෙනි අකුර තමයි මෙන්න මෙයා. මෙයාගේ දෙවෙනි අකුර තමයි මෙන්න මෙයා. හරිනේ. ඔන්න මම මේ අකුරු ටික ලියුවා. ඊට පස්සේ මම මෙතෙන් දෙනවා. එයාගේ දෙවෙනි අකුර මෙතන ලියමු. මෙන්න පුතේ මෙයාගේ දෙවෙනි අකුර මෙයාගේ දෙවෙනි අකුර මෙන්න මෙයාගේ දෙවෙනි අකුර මෙන්න මෙයාගේ දෙවෙනි අකුර මෙන්න මෙයාගේ දෙවෙනි අකුර මෙන්න ඔය ටික අපි මතකෙන් ලියුවේ. මතකෙන් කියන්නේ අපි ඒ ටික කටපාඩම් කරේ නෑ. හරිනේ. ඔන්න අකුරු ටික ලියලා ඉවරයි. තව අපිට තියෙන්නේ මෙන්න මෙයා විතරයි. එයා ගැන කියනකොට ඉස්සර කාලේ ලංකාව කියලා ලියලා තියෙන්නේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. හරියට ලංකාව නෙවෙයි නිකන් ලඩකාව වගේ නේද? මෙන්න මේ ඩ අක්ෂරය වගේ ඉන්න කෙනා අක්ෂරය. අක්ෂරය. එයා තමයි පුතේ පස්වෙනි පේලියේ මුලින්ම ඉන්න කෙනා. එයා මෙහෙම ලියනවා අපි. මෙහෙම ලියනවා. ක නෙවෙයි ඩ. හරි සෝරි අක්ෂරය. හරි. එයා තමයි මෙතන ඉන්නේ. හරි නේද? ඊට පස්සේ මෙන්න මෙයායි කතාව අහන්න. පුතේ මෙන්න මෙයා ඉපදිලා තියෙන්නේ තනියෙන් නෙවෙයි. එයා ඉපදිලා තියෙන්නේ ට්වින්ස්ලා විදියට. ට්වින්ස්ලා කියන්නේ දෙන්නෙක්නේ. එයාලගේ ලක්ෂණය තමයි පුතේ ට්වින්ස්ලා තියෙන ලක්ෂණය මොකක්ද කියනවා? ට්වින්ස්ලා තියෙන ලක්ෂණය මොකක්ද ලක්ෂණය? ට්වින්ස්ලාගේ තියෙන ලක්ෂණය කියන්නේ. සර් මගුලක් අහන්නට. එකෙක් දා ගොම් පාට කියලා. ට්වින්ස්ලා ගොම් පාටද? දෙන්නම ගොම් පාටයි. නෑ ඒක නෙමෙයි. යන්න එපා මගේ ට්වින්ස්ලා වුණොත් එහෙම හොඳේ. මේ ට්වින්ස්ලාගේ තියෙන ලක්ෂණය තමයි ඔය ට්වින්ස්ලා කියන්නේ දෙන්න එක හා සමානයි. නේද? ඔය දෙන්න එක හා සමානයි. හැබැයි එක්කෙනෙක් චුට්ටක් වෙනස් අනිත් කෙනාට වඩා. එතකොට මෙන්න මෙයා ඉපදිලා තියෙන්නේ ට්වින්ස්ලා විදිහට. එහෙනම් අනිවාර්යෙන් මෙයා වගේ තව කෙනෙක් ඉන්න ඕන. එයා චුට්ටක් වෙනස් වෙන්න ඕන. මෙයා ඉපදෙනකොට ට්වින්ස්ලා විදිහට තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි ඉපදුනාට පස්සේ ස්පිරිතාලෙම හොස්පිටල් එකකින් දීම මෙයාගේ මල්ලිව නැති වෙලා තියෙනවා. අතුරුදහන් වෙලා තියෙනවා. හැබැයි මෙයා අවුරුදු 15කට විතර පස්සේ දැනගන්නවා මට තවත් සහෝදරයෙක් හිටියා. එයා ස්පිරිතාලෙදී අතුරුදහන් වෙලා කියලා. එදා ඉඳලා මෙයා කරන්නේ තමන්ගේ සහෝදරයව හොයනවා. දකින්න පාරක් ගානේ එයා හොයනවා තමන්ගේ සහෝදරයා. එක දවසක් මෙයා පාරේදී දකිනවා තමන්ගේම වගේ සමන් හැඩරුව තියෙන තව කෙනෙක් පාරේ ඉන්නේ. මෙයා ටක් ගාලා ගිහලා බලනවා කවුද කියලා. පුතේ ඔයාලට කියන්න ඒ තමා මෙයාගේ නැති වුණු මල්ලි.
හරි නේද? එහෙනම් ඒ මල්ලි අනිවාර්යෙන් පුතේ මෙයා වගේ වෙන්න ඕන. හැබැයි චුට්ටක් වෙනස් වෙන්න ඕන. අන්න ඒ මල්ලි වර්ග නැවිල්ලා මෙයා හැමදාම තමන්ගේ ඉස්සරහින් තියාගන්නවා. ආයේ කිසිම දාක නැති නොවන විදියට. හරිනේ? එහෙනම් මට කියන්නකෝ මෙයා වගේම ඉන්න චුට්ටක් වෙනස් අකුර මොකද්ද කියලා? කියන්නේ මෙයා වගේම ඉන්න චුට්ටක් වෙනස් අකුර. හරියට හරි මෙන්න මෙයා. මෙහෙම කෙනෙක් ඉන්නව නේද? මෙහෙම කෙනෙක් ඉන්නව නේද? මෙයා වගේ හැබැයි චුට්ටක් වෙනස් නේද? හරි. ඊළඟට පුතේ මෙන්න මේ අකුරු තුනක් තියෙන්නේ. මේ අකුරු තුන මෙයාව. 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 හරි නේද? අකුරු ටික ඉවරයි. අකුරු ටික ඉවරයි. මොකද අපි මුලින්ම ලිව්වේ? අපි මුලින්ම ලිව්වේ පුතේ මෙයාව ලිව්වා. ඊළඟට මේ පොලිම ලිව්වා. ඊට පස්සේ රජිනියෝ ටික පත් කරා නේද? ඊට පස්සේ මොකද්ද කරේ? මෙයාගේ දෙවෙනි අකුර මෙයාගෙන් ලිව්වා. මෙයාගේ පොලිමේ දෙවෙනි අකුරු මෙයාගෙන් ලිව්වා. ඊට පස්සේ ඉස්සර ලංකාව කියලා ලියපු අක්ෂරය මුලින් ලිව්වා. සහෝදරයව ලියලා 9 ලිව්වා. ඔන්න හරිම ලේසි. දැන් පල්ලෙහාට තියෙනවා අකුරු හතරක්. හරි ලේසි අකුරු හතරක්. මෙන්න බලන්න. පුතේ එයා යා ර ල ව පේනව නේද? යරලව. යරලව. තව පල්ලෙහාට ගන්න පුළුවන්. පේන්නේ නැති කියලා මම උඩින් ලිව්වේ. යරලව. හරි. ඊට පස්සේ තවත් තියෙනවා අකුරු ටික. ඒ ටික හරිම ලේසි. මෙන්න ශයන තුනයි. මෙන්න බලන්න ශයන. තාලුජ ශයන. ඊට පස්සේ මූර්ධජ ශයන. දන්තජ ශයන. හයන්න. මූර්ධජ ලයන්න. උපත්මානීයවත් අක්ෂරය. හරි නේද? උපත්මානීයවත් අක්ෂරය. මෙන්න පුතේ අක්ෂර මාලාව ලියලා ඉවරයි. මෙන්න පුතේ අක්ෂර මාලාව ලියලා ඉවරයි. ඔන්න අක්ෂර මාලාව. මෙන්න අක්ෂර මාලාව. ඕක තමයි අක්ෂර මාලාව ඔය විදියට ලියන්න. දැන් අපි ආයෙ වතාවක් මේක මුල ඉඳලා සමස්තයේම මුල ඉඳලා ආයෙ වතාවක් ලියමු. දැන් මේක තව එකපාරක් සමස්තයේම මුල ඉඳලා එක වතාවක් ලියමු. මමත් එක්ක එක වතාවක් ලියමු. ඊට පස්සේ ඔයාලා තනියම මේ පිළිවෙලට තව එක වතාවක් ලියන්න. එතකොට ඔයාලට මේ අක්ෂර මාලාව පුළුවන්. එතකොට ඔයාලට මේ අක්ෂර මාලාව පුළුවන්. ඔන්න මුලින්ම දැන් මම මේක මකලා ඉන්නම්කො ලියන්නන්නේ. හරි. හරි. දැන් මුලින්ම මොකද්ද කරගන්න ඕන? මුලින්ම කරන්න ඕන අර මං කියපු විදිහට මොනවද දාන්නේ? අංක 6ක් දාන්න ඕන. හරි දාමු අංක 6. අංක 6 දාමු. 1 2 3 4 5 6 පේනවනේ? 6. හරි. ඔන්න දැන් ඔය 6 යටින් අපි පිළිවෙලට ලියමු. මොනවද ලියන්නේ? අක්ෂර මාලාව. දැන් ලියමු බලන්න මුලින්ම ඉන්නේ කවුද? ස්වර 18. කියන්නකො මුලින්ම ඉන්න කෙනා. අයන්න ආයන්න ඇයන්න ඇයන්න යන්න ඊයන්න ඊළඟට කවුද? උයන්න ඌයන්න ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ ඔව් ඔන්න ස්වර 18 ලියලි වැඩ. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ ඉන්නේ ස්වර 18ට පස්සේ ඉන්නේ කවුද? වැට ගහපු අය. කවුද වැට ගහුවේ? වැට ගහපු අය නේ මුරට හිටපු අය නේද? හරි. මුරට හිටපු දෙන්න. කවුද හිටියේ මුරට හිටපු දෙන්න? මෙන්න. ව්‍යංජනේ මුරට හිටියේ මේ දෙන්න. මෙයා හිටියා. ඊළඟට මෙයා හිටියා. ඔන්න මම මේ දෙන්නවත් ලියනවා.
හරිනේ. ඊට පස්සේ කවුද හිටියේ? ඊට පස්සේ හිටියා පුතේ මෙන්න මේ පල්ලෙහා පොලිමේ කවුද හිටියේ? කා හිටියා. ච ට තා ප. පේනව නේද? පේන්නේ නැද්ද? පේනවා. හරි. කචට කප. ඊට පස්සේ මම දෙවෙනි පොලිම ලියන්නේ. ඊට පස්සේ මම ලියනවා මොන පොලිමද? හරි. ඊට පස්සේ මම දෙවෙනි පොලිම ලියන්නේ. ඊට පස්සේ මම ලියනවා තුන්වෙනි පොලිම. ඒ කියන්නේ මෙන්න මේ පොලිම. කියන්නකො පුතේ මට මේ පොලිම. කච්චට තප තියෙනවා දෙවෙනි පොලිම ඇතහැරියා. ඊළඟට ඉන්න තුන්වෙනි පේජේ ලියනවා. තුන්වෙනි පේජේ තමයි පුතේ මොකද්ද? ගා ච ද දා බ. දැන් ඔන්න මම ඒ දෙක ලියලා ඉවරයි. දැන් මම යනවා රජිනියෝ ටික පත් කරන්න. මොකද කරන්නේ? රජිනියෝ විදියට පත් කරන්නේ තුන්වෙනි පේජය අය. ඒ නිසා තුන්වෙනි පේජයේ සෙට් එක මනන් ගිහිල්ලා ස්ටේජ් එකේ තියලා උන්ට දානවා මොකද්ද? අඟක්. ගා අරන් ගියා. ග අකුර අරන් ගිහිල්ලා මෙතෙන්ට තියලා දානවා. ඔයා තමයි රජිනිය කියලා. හරිනේ? ඔයා තමයි රජිනිය කියලා. ග අරන් ගියා මෙතෙන්ට තිබ්බා. දානවා ඔයා තමයි රජිනිය. ඊට පස්සේ ජ අකුර අරන් ගියා. ජ අකුර අරන් ගිහිල්ලා එයාටත් කියනවා ඔයා තමයි රජිනිය. ඊට පස්සේ ඩ අකුර අරන් යනවා. ඩ අකුර අරන් ගිහිල්ලා ඔයා තමයි රජිනිය. ඊට පස්සේ ද අකුර අරන් යනවා. ඔයා තමයි රජිනිය. ඊට පස්සේ බ අකුර අරන් යනවා. බ අකුර අරන් ගිහිල්ලා දානකොට කැත නිසා අපි මෙහෙම දානවා. ඔයා තමයි රජිනිය. හරිනේ? ඔයා තමයි රජිනිය. ඔන්න දැන් අකුරු ටික ඉවරයි. ඒ අකුරු ටික ඉවරයි. ඔන්න දැන් එනවා මෙයාගේ දෙවෙනි අකුර හොයාගන්න. ක අකුරේ දෙවෙනි අකුර මෙයා. ච අකුරේ දෙවෙනි අකුර මෙයා. ට අකුරේ දෙවෙනි අකුර මෙයා. ත අකුරේ දෙවෙනි අකුර මෙයා. ත අකුරේ දෙවෙනි අකුර මෙයා. ප අකුරේ දෙවෙනි අකුර මෙයා. හරි නේද? ඊට පස්සේ නා මෙතෙන්ට ග මේ පොලිමේ දෙවෙනි අකුර එන්න ඕන හතරවෙනි පොලිමේ ග අකුරේ දෙවෙනි අකුර මෙයා. ज අකුරේ දෙවෙනි අකුර මෙයා. ඩ අකුරේ දෙවෙනි අකුර මෙයා. ද අකුරේ දෙවෙනි අකුර මෙයා. බ අකුරේ දෙවෙනි අකුර මෙයා. හරිනේ. ඊට පස්සේ මෙන්න ඉස්සරහින් එනවා ඉස්සර ලංකාව කියලා ලියන්න ගිය අක්ෂරය. ඊට පස්සේ සහෝදරයා ටුයිස්ලාගේ සහෝදරයා. ටුයිස්ලාගේ සහෝදරයා. ඊළඟට ඩයන් නයන්න. හරි නේද? ඊට පස්සේ යටින් තියෙන අකුරු ටික ඔයාලා දන්නව මොනවද? යා ර ල ව ඊටු අකුරු ටික ශා ෂ සා හා ල ව ඔන්න අකුරු ටික. හරි නේද? හා මෙන්න ලියන විදිය. මුලින් ලිව්වා මොනවද? ස්වර 18 ලිව්වා. ස්වර 18ට පස්සේ මුරට හිටපු දෙන්නා ලිව්වා. ඊට පස්සේ පළවෙනි පේලිම ලිව්වා පල්ලහැට. ඊට පස්සේ මැද පොලිම නැත්තම් දෙවෙනි පොලිම හැම තියලා තුන්වෙනි පොලිම ලියනවා. තුන්වෙනි පොලිම ලියලා අපි යනවා රජිනියෝ ටිකපත් කරන්න. එතකොට අපිට තියෙන පොලිම් දෙකෙන් රජිනියෝ විදියටපත් කරන්න පුළුවන් තුන්වෙනි පොලිමේ අය. ඒ නිසා අපි ඒ පොලිමේ සෙට් එක මනන් ගිහිල්ලා අවසාන පොලිමෙන් තියනවා. නැත්තම් හයවෙනි පොලිමෙන් තියනවා. තියලා යාලට අඟක් දාලා කියනවා ඔයා තමයි රජිනිය. හරි නේද? ඔයා තමයි රජිනිය. එතනදී දානකොට ब අක්ෂරේ පොඩ්ඩක් මතක තියාගන්න. බයන්නට ඉස්සරහින් දාන්න බෑ සංඥකය. ඒ නිසා අපි ආව වෙනස් විදියට ලියනවා. ඊට පස්සේ දැන් එහෙම වුණාම අපි පොලිම් තුනක් ඉවරයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? පළවෙනි පොලිමේ අකුරේ දෙවෙනි අකුර දෙවෙනි පොලිමේ ලියනවා. ඒ වගේම තුන්වෙනි පොලිමේ අකුරේ දෙවෙනි අකුර හතරවෙනි පොලිමේ ලියනවා. ඊට පස්සේ ඔන්න එනවා අවසාන පොලිම නැත්නම් පස්වෙනි පොලිම ඉතුරු වෙලා තියෙන පොලිම. එයාගේ මුලින්ම ඉන්නේ ං අක්ෂරය. ඉස්සර ලංකාව කියලා ලියනකොට තිබ්බ මං කිව්වා කියපු විදිහේ ලඩකාව වගේ තිබ්බා. අන්න ඒක තියෙනවා මුලින්ම. ඊට පස්සේ සහෝදරයාගේ ටොවිස්ලාගේ ඉතුරු සහෝදරයා ඉන්නවා. ඊට පස්සේ නයනු දෙක ඉන්නවා. ඊට පස්සේ මයන්න ඉන්නවා. අවසානට යරලව ඉන්නවා. ශසසාලව ඉන්නවා. ඔන්න දැන් මම ලියන පිළිවෙල කිව්වා. හරිද? ඔය පිළිවෙලටම ලියන්න. මොකද්ද පිළිවෙල? ආයි කියන්නම්. මෙන්න මේ පිළිවෙලට ලියන්න. මුලින්ම ලියන්න ස්වර අක්ෂර 18. මොකද? ස්වර අක්ෂර 18 මුලින්ම ලියන්න. හරිනේ. මෙන්න ස්වර අක්ෂර 18.
මෙන්න ස්වර අක්ෂර 18. මොන ස්වර අක්ෂර 18. ඕක මුලින්ම ලියන්න. ඊට පස්සේ ලියන්න වැට ගහපු දෙන්න නැත්නම් මුරට හිටපු දෙන්න. මුරට හිටපු දෙන්න. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? පළවෙනි පේලිම පල්ලහැට ලිව්වා. ඊට පස්සේ තුන්වෙනි පෝලිම පල්ලහැට ලිව්වා. ඊට පස්සේ අපි යනවා රජිනියෝ ටික පත් කරන්න. අන්න රජිනියෝ පත් කරන්න කවුද සුදුසු කියලා බලනකොට තුන්වෙනි පෝලිමේ සුදුසුයි. ඒ නිසා ඒ පෝලිමේ ඉන්න කෙනාව 6 වෙනි පෝලිමේ ස්ටේජ් එකට අරන් ගියා. එයාට ඉස්සරහින් අරන් දාලා කියන්න ඔයා තමයි රජිනිය කියලා. හරිද? සමා වෙන්න මෙන්න මෙතනින් ඈ අවසාන දක්වාම ලියන්න එපා. මෙතන නැත්තම් පොලිම පල්ලහැට වෙන්න. හරි. නේද? එයා තමයි රජිනා කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් තියෙනවා අපිට පොලිම් තුනක් ලියලා ඊට පස්සේ අපි යනවා පළවෙනි එක්කෙනාගේ දෙවෙනි අකුර ලියනවා අපිට දෙවෙනි පොලිම. පළවෙනි කෙනාගේ දෙවෙනි අකුර දෙවෙනි පොලිමේ ලියනවා. පල්ලහැට ලියනවා. ඒ අකුරු ටික ඉවරනාට පස්සේ අපි තුන්වෙනි පොලිමේ තියෙන අකුරු වල දෙවෙනි අකුර හතරවෙනි පොලිමේ පල්ලහැට ලියනවා. ඊට පස්සේ අපි අවසානට තියෙන නැත්නම් පස්වෙනි පොලිමට එනවා. පස්වෙනි පොලිමේ මුලින්ම තියෙන ඉස්සර ලංකාව කියලා ලියපු විදිහේ අක්ෂරය මං කිව්වා ලංකාව කියලා ලිව්වේ නිකන් ලඩකාව වගේ හැඩයට. ඒ නිසා මෙයාව මුලින් දාලා තියෙනවා. අන්න එයා මුලින් ඉන්නවා. ඊට පස්සේ මේ සහෝදරයා දැක්කම ඔයාලට මතක් වෙනවා එයාට තව සහෝදරයෙක් හිටියා කියලා. එයා එයාගේ ඉස්සරහින්මයි තියාගත්තේ කියලා කිව්වා. එතකොට මෙයා ලිව්වා ඊළඟට තියෙන්නේ 9 2යි 9. අවසානට පල්ලෙන් යරලව කියලා දාන්න. 8 යටින් 3යි 6යි 9යි 5යි. හරි සරලයි. ඔය පිළිවෙලට 4 පාරක් විතර ලියලා බලන්න. මේක කොච්චර ලේසිද? මේක කොච්චර සරලද? ලියන විදිය කොච්චර ලේසිද කියලා ඔයාලට තේරෙයි. ඔයාට මතක තියාගන්න තිබුණේ මෙන්න මේ ටික විතරයි. මේ ටික ඔක්කොම ඔයා තාර්කිකව ගත්ත අකුරු ටික. හරි නේද? එහෙනම් ඔන්න මේ පිළිවෙලට ලියලා හුරු වෙන්න. මම ඔන්න ඔයාට කියලා දුන්නා දැන් අක්ෂර මාලාව කොහොමද ලියන්නේ කියලා. මේ පිළිවෙලට මතක තියාගත්තාම ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් එක අතට දීපු පළවෙනි මොහොතේ ඔයාට පුළුවන් මොකද තියෙන තැනක ඉඩක් බලලා ලියන්න අක්ෂර මාලාව. මම එහෙම යෝජනා කරන්නේ ඒ මතකේ තියෙන වෙලාවෙ නැත්නම් පේපරේ අතර ගත්ත වෙලාවේ තවත් ප්‍රශ්න ඇවිල්ලා ඔළුව විකාර වෙන්න කලින් අක්ෂර මාලාවටක් ගාලා කොහේ හරි තැනක ඉඳ තියෙන තැනක ලියාගත්තා නම් ඔයාට ඊළඟට අර අහන ප්‍රශ්න 12 ලකුණු 12ක විතර ප්‍රශ්න දෙක තියෙනවනේ. ඒ ටිකට බය නැතුව උත්තර ලියන්න පුළුවන්. බය නැතුව උත්තර ලියන්න පුළුවන්. තේරුණා නේද? ඒ නිසා අනිවාර්යෙන් මේ දේ කරන්න. හොඳේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් chat එකේ දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් chat එකට දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් chat එකට දාන්න. මොනවද අහන්නේ? ඔව් යනවා දාන්සල් කන්න යනවා කියලා. දාන්සල් කන්න නෙවෙයි යන්නේ. දාන්සල් නෙලන්න යන්නේ. හොඳේ? දාන්සල් නෙලන්න යන්නේ. මේ අපි යන්න තියෙනවා දාන්සල් පිස්සුද? දාන්සල් යනවා. මේ ඔව් කොහේ හරි පොලිම් ගියාම හම්බුනොත් කතා කරන්න. හොඳේ? කතා කරන්න එපා. මොකද කන විදිය දැක්කාම කතා කරන්න ගියොත් එහෙනම් උඹලත් නෝන් වෙයි ඊට පස්සේ. නේ? ආයෙ බදාගෙන කන්න හොඳේ දාන්සල් වල. අපි නැති දාන්සල් නෑ පුතේ මේක ඇත්ත හොඳද? දන්සල් නම් ඉතින් තරංග සර් තමයි. තරංග සර් නම් ඉතින් දන්සල් තමයි. නේ? ඔව් දන්සලක් අපි නේ දන්සලක් නේ. හරි වෙන මොනවද ප්‍රශ්න තියෙනවද? වෙන මොනවද? වෙන මොනවද? සර් ලස්සන. අද සර් ලස්සන. යකෝ අද විතරද ලස්සන? මම බලන්න කියලා තියෙනවා. මම කවදාවත් ලස්සන නැහැ හොඳේ. අද විතර නෙවෙයි කවදාවත් ලස්සන. හරි. සින්දුවක් යකෝ මුන්ට තියෙන ප්‍රශ්න බලහන්. සින්දුවක් කියන්නේ. සින්දුවක් කියන අවසන් දවසේ. මොකද මම සින්දු කිව්වොත් එහෙම ඉන්පස්සේ උඹලා පන්තියනේ නේ. මම සින්දු අවසන් දවසේ සින්දුවක් කියන්නේ. ඇයි යනකොටනේ. යන යකා කොරහත් බින්දගෙන යනවා කියලා. යන්නේ උන්ට යන්නම සින්දු කියන්න බය වෙන්න. හරි. මොනවද තියෙන අක්ෂර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න? මහලු කොට ඔලුවට ගන්න එපා මේක. ලකුණු 12ක විතර ප්‍රශ්න තමයි අහන්නේ. ඒ නිසා මහලු කොට ඔලුවට ගන්න එපා. තව තියෙනවා මොනවා හරි ප්‍රශ්න? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි ප්‍රශ්න. මේ විදියට සමස්තය වර්ග කිරීම. වර්ග කිරීම කියලා දෙනවා. ඊළඟ සතියේ දැම්ම මේක වර්ග කරන්න කිව්වා. දැන් දන්නවනේ ඔයාලා වර්ග කිරීම. ස්වර අක්ෂර වර්ග කිරීම දන්නවා. නේද? මේ කොටස් තුන දන්නවා. මොකද්ද ස්වර අක්ෂර වර්ග කිරීම? කෙටි ස්වර මේ මොනවද කෙටි ස්වර? උච්චාරණය කරලා බලනවා. මෙයා කෙටි, මෙයා දිගයි. 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 මෙයා කෙටි, මෙයා දිගයි.
මෙයා කෙටි මෙයා දිගයි මෙයා කෙටි නෑ එයා කෙටි වෙන්න බෑනේ එයා සංසන්දනය කරන්න කියන්නේ නෑනේ හදිසි මෙයා කෙටි මෙයා දිගයි අනේ මුන් දෙන්නව සංසන්දනය කරන්න විදිහක් නෑ ඒ නිසා මම මුන් දෙන්නව ත්‍රිකෝණ දාලා කියනවා මෙන්න මෙයාලා කෙටි අකුරු කෙටි ස්වර මෙයාලා දිගු ස්වර මෙයාලා දෙන්න මේ දෙන්න මේ දෙන්න සංයුක්ත ස්වර ප්‍රධාන කොටස් කීයද ස්වරාක්ෂර වර්ග කිරීම 3යි කෙටි ස්වර දිගු ස්වර සහ සංයුක්ත ස්වර හරිනේ හරි ලේසි ඔය වගේමයි මෙන්න මෙයාලා මතක තියාගන්න එක ඊට වඩා ලේසි හැබැයි දැන් මම ඒක දෙන්නේ නැහැ ඒක මම මේක ලේසි නිසා මෙතන දුන්නේ මොකද ඒක එකත් එක්කම ගියාම හරි ලේසිනේ මේක මම ඊළඟ පාර පන්තිය පටන් ගන්න මොහොතේම කියලා දෙනවා අක්ෂර මාලාවේ ව්‍යංජන අක්ෂර ටික කොහොමද වර්ග කරන්නේ කියලා. ඒ වගේම මෙයාලට නම් තියෙනවා මම කිව්වා. ඒ නම් ටිකත් මම දෙනවා. දැනට නම් ගම් නැතුව දැනගත්තා නම් ඇති. නම් ගම් නොමැතිව දැන හඳුනා ගැනීම වැදගත්. හරිද? ඒ නිසා ඒක මතක තියාගන්න. තව මොකද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා තව මොකද? තව මොකද ප්‍රශ්න නැහැ. හරි. එහෙනම් අපි ආයෙ හම්බෙන්නේ ඊළඟ සතියේ මොකෙන්ද? අක්ෂර මාලාව වර්ග කිරීම. හරිසේ මතක ඇති නේද අර කතාව? හරි ඒක ලබන සතියෙම කියලා දෙන්නකෝ. නැත්තම් එහෙමයි. මේකත් කියලා දෙන්න නේද? හරි. එහෙනම් ප්‍රශ්න නැහැ. ඔන්න අක්ෂර මාලාව ලියන විදිහ කියලා දුන්නා. එහෙනම් අදට පන්ති ඉවර කරනවා. පැය දෙක වෙලාව ගියා දැනුනේ නැහැ. හරි. අපි එහෙනම් ආයේ ඊළඟ සතියේ මේ විදිහටම මෙතනදීම සුපුරුදු පරිදි හමු. මාව ආසා සිටි සියලු දෙනාට ස්තුතියි. හරි. ගිහින් එන්නේ නම් අයිබෝන්. අපි පන්ති නවත්තමු පුතේ. හරි. ලබන සතිය ආමු. මොනවා හරි ගැටලු තිබුණොත් ගෲප් එකට දාන්න. ඒක කොච්චරවත් ඔන්ලයින් නෝද? මොබයිල් එකේ කියන්නේ මේ WhatsApp එක කොච්චරවත් ඔන්ලයින් තියෙනවා. මැසේජ් දාන්න. ගැටලු තියෙනවා නම්. හොඳට අහගන්න. ඔයා පාඩම් නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි මම මගේ අත්දැකීම කියන්නම්. සමහර දවස්වල පුතේ මේ ඉන්න දරුවෝ පාන්දර දෙකටත් මැසේජ් කරලා අහනවා සර් මේ විචාරය ලියන්න තේරෙන්නේ නැහැ නේ. මේක පැහැදිලි කරන්නොත් කියලා. ඔයා හිතන්නකෝ ඒ දරුවා පාන්දර දෙකට මැසේජ් දාන්න නම් ඔය යකා පාන්දර දෙකට හැරලා පාඩම් කරන්න ඕනේ නේද? එහෙනම් ඔයා විභාගෙ ලියන්නෙත් එයා විභාගෙ ලියන්නෙත් එකම පේපරේට. එතකොට ඒ දරුවා එච්චර මහන්සි වෙනකොට ඔයා දෙකට තුනට කුලි වෙලා නිදි නම් නේද? දෙකට තුනට කුලි වෙලා නිදි නම් තීරණය කරන්න කවුද විභාගේ පාස් වෙන්නේ කියලා. තීරණය ඔයා සතුයි. මට වෙන්න මම කියන හැමදාම කියන කතාවක තමයි. අද දවසේ කට්ටක් කන්න හෙට දවස් ජීවිතේ පට්ට වෙන්න. අන්න ඒ නිසා මහන්සි වෙන්න වැඩ කරන්න. අපි අපේ උපරිමෙන් දෙනවා. ඔයාලත් අපෙන් ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න අපි ඒවට උත්තර දෙනවා. රාද දවල්ද උදේද පාන්දරද කියලා නැහැ. ඕන වෙලාවක අහන්න. බොහෝ දරුවෝ දන්නවා මට රාටත් එක්ක මැසේජ් කරන දරුවෝ දන්නවා මට මැසේජ් එක දාලා පොඩි වෙලාවක් තුල මම රිප්ලයි කරනවා. ඇයි? මම හරි අවධානයෙන් ඉන්නේ. මොකද මම දන්නවා ඉගෙන ගන්න ළමයි ඉදින දුක මහන්සිය. ඒ මිනිස්සුන්ගේ කොච්චර බලාපොරොත්තු තියනවද කියලා දන්නවා. එච්චර බලාපොරොත්තු පොඩි බඳගෙනයි අපි ගාවට ආවේ කියලා දන්නවා. නේද? ඒ නිසා ඒ මිනිස්සු යන ගමනට අපි හැම වෙලාවකම ආශිර්වාදයක් වෙනවා. හැම වෙලාවකම හැම මොහොතකම එක අකුරකින් හරි එයාලට උදව් කරන්න පුළුවන් නම් ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ගුරුවරු විදියට අපි ගත්ත එකම ජයග්‍රහණය. ඒ නිසා අනාගතේ හොඳ තැනකට යන්න මහන්සි වෙන්න වැඩ කරන්න. ගිහින් එන්න ලබන සතිය හැමෙමු. නැත්තම් එහෙම දවසල් ටික වෙනවා. බයි.